හරි අපි සාකච්ඡා කරන්න පටන් අරගෙන සාකච්ඡා කරමින් පැවතියා legal system and legal history කියන subject එක නීති ක්‍රම සහ නීති පද්ධතීන් සහ නීති ඉතිහාසය කියන subject එක. යටතේදී අපි සාකච්ඡා කළා සිංහලයේ නීතියක් පැවතුනාද සිංහල රාජාණ්ඩ යුගයේදී නීතිය පැවතීම සම්බන්ධයෙන් පවතිනා වූ සාක්ෂි විධිවිධානයන් සාක්ෂි මොනවාද කියන එක සම්බන්ධයෙන් සාක්ෂි ප්‍රධාන හතරක් යටතේ අපි සාකච්ඡා කළා. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළා යටත් විජිත යුගයේදී කොහොමද යුක්තිය පසුතැවීමේ කාර්යයන් සහ පරිපාලන ක්‍රියාවලියන් සිද්ධ වුණේ. ඒ යටතේ විශේෂයෙන්ම පෘතුගීසි යුගයේදී ලන්දේසි යුගයේදී කොටස් වලට අපි ආමන්ත්‍රණය කරන්නට පටන් ගත්තා. අපි මේ පාඩමේ ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මොකක් සම්බන්ධයෙන්ද? රෝම ලන්දේසි සම්බන්ධයෙන්, රෝම ලන්දේසි නීතිය සම්බන්ධයෙන්, නැත්නම් නෙදර්ලන්ත නීතිය, රෝමන් ඩච් ලෝ කොහොමද මෙරට නීති පද්ධතියේ කොටසක් බවට පත් වුණේ කියන එක සාකච්ඡා කරා. ඒ ඔස්සේ සාකච්ඡා කරගෙන ඇවිල්ලා අපි එක තැනකදී නතර කළා. එතෙන්ට එනකන් ගමන් මඟ සම්බන්ධයෙන් අපි කෙටියෙන් සාකච්ඡා කළොත් අපි එතනදී බැලුවා විශේෂයෙන්ම 1505 පෘතුගීසීන්ගේ ඉඳලා 1815 ඉංග්‍රීසීන්ගේ මේ උඩරට ගිවිසුම දක්වා කාලයේදී කොහොමද ආවේ කියලා 1505 ඉඳලා 1815 දක්වා ආවේ කොහොමද කියලා අපි මුලින්ම බැලුවා. දෙවනට අපි සාකච්ඡා කළා විශේෂයෙන්ම පෘතුගීසීන්ට අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. ඔවුන්ගේ නීති පද්ධතිය හෝ ක්‍රමවේදයන් හෝ පරිපාලනය මෙරට ස්ථාපිත කරන්න ඔවුන්ට අවශ්‍යතාවය තිබ්බ එකම ක්‍රමවේදය තමයි ඔවුන්ගේ ආගම ප්‍රචලිත කිරීම සහ ඔවුන්ගේ වෙළඳාම සිදු කරවා ගැනීම. ඒක ප්‍රවර්ධනය කර ගැනීම තමයි ඔවුන්ට තිබ්බ එකම අපේක්ෂාව බවට පත් වුනේ. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ මේ ඉංග්‍රීසි පෘතුගීසීන්ගෙන් ලන්දේසි ජාතිකයන් විසින් 1656 දී මේ පෘතුගීසීන්ට අයත් මුහුදුබර ප්‍රදේශයන් අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ නීති රීති මෙරටට හඳුන්වා දීමක් කළා. ප්‍රධාන වශයෙන්ම ඔවුන් ඒ සඳහා භාවිතා කරනකොට පරිපාලන ක්‍රමවේදය පරිපාලන ධූරාවලිය සම්බන්ධයෙන් අපි පළවෙනියටම ඉගෙන ගත්තා. පරිපාලන ධූරාවලිය යටතේ අපි ඉගෙන ගන්නකොට මුලින්ම හිටියා ස්ටේට් ජෙනරල් හිටියා. ස්ටේට් ජෙනරල්ට යටින් නැගෙනහිර ඉන්දිය වෙළඳ සමාගම, නැගෙනහිර ඉන්දිය වෙළඳ සමාගම සහ ඒ යටතේ හිටියා යතුලේ හිටියා 17 දෙනාගේ සභාව. ඊට පස්සේ බතාවියාවේ අග්‍රාණ්ඩුකාරවරයා සහ කවුන්සල් එක සහ ලංකාවේ ආණ්ඩුකාර. හරි. ඕක තමයි ලංකාව සම්බන්ධයෙන් පරිපාලන ක්‍රමවේදය පරිපාලන ව්‍යුහය ලන්දේසි නීතිය නිර්මාණය කිරීමේ සහ පරිපාලන ව්‍යුහය සම්බන්ධයෙන් ගත්තාම ඔය ධූරාවලිය අපි හඳුනා ගැනීමක් කළා. දෙවනට අපි විශේෂයෙන්ම සාකච්ඡා කළා අධිකරණ පද්ධතිය ඇතුලේ කොහොමද තිබ්බේ ඉහළින්ම පැවතුණු අධිකරණයන් මොනවාද ඊට පස්සේ ස්ටෑන්ඩ් රාඩ් සිවිල් රාඩ් ඊට පස්සේ ලෑන්ඩ් රාඩ් සහ රාදන් වෑන් ජස්ටිස් කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා අධිකරණ ධූරාවලියන් තුනක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ඔන්න ඔය ටික සාකච්ඡා කරලා අපි අවසන් කළා නතර කළා බතාවියාවේ නීති සම්පාදනය කියන කොටසෙන් තමයි අද දවසේදී අපි පාඩම ආරම්භ කරන්න යන්නේ. ඒතකොට ඇත්තටම ගත්තොත් මේ තියෙන ඔයගොල්ලන්ගේ legal system legal history යටතේ සාකච්ඡා කරන පළවෙනි පාඩම් දෙකේම එකතුවක් විදිහට කිව්වත් නිවැරදි. හරි. දැන් අපි බලමු එහෙනම් කොහොමද බතාවියාවේ නීති සම්පාදනය කිරීම සිද්ධ වෙන්නේ. මොකද මේ පාඩමත් එක්කම මෙන්න මේ කොටසත් අපි අවසන් කරන්නට ඕනේ. දෙවෙනි පාඩම. හරි. application of Roman Dutch law. නැත්නම් legal systems of and legal history of Sri Lanka කියන එකේදී application of Roman Dutch law රෝම ලන්දේසි නීතිය අදාළත්වය කියන එක ආදේශ කිරීම කියන කොහොමද කියන එක ඊළඟ පාඩම. උතර ඊළඟ කොටසත් එක්කම මේ පාඩම යන්න ඕනේ. එකක් විතරක් ඉවර කරලා අවසන් කරන්න බෑ. පාඩම් දෙකම එන්නට ඕනේ. හරි. අපි එහෙනම් බලමු මොනවාද මේ බතාවියාවේ නීති සම්පාදනය එහෙම නැත්නම් රෝම ලන්දේසි නීතිය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් තියෙන මතවාදයන් කොහොමද මේවා නිර්මාණය වුනේ කොහොමද මේවා නිර්මාණය වීමත් එක්කම ඒවට අනුමැතිය හම්බුනේ ඒවා ඒ නීතීන් කොහොමද ශ්‍රී ලංකාවට අදාළ වුනේ යටත් විජිතයකට වශයෙන්. හරි ඔන්න ඔය මාතෘකා ටික ඔන්න ඔය කියන දේවල් ටික අපි මෙතනදී බලන්නට ඕනේ. හරි එහෙනම් අපි මුලින්ම බලනවා මොකක්ද මේ බතාවියාවේ නීති සම්පාදනය කියන එක. ඒතර අපි දන්නවා බතාවියාව කියලා කියන්නේ මොකක්ද ඉන්දුනීසියාවේදී ඒ කියන්නේ ඉන්දුනීසියාව තුලින් තමයි අපේ රටේ නීතිය එතකොට නිර්මාණය වීමක් සිද්ධ වෙන්නේ අපේ රටේ යටත් විජිතයන් සඳහා ලන්දේසි බතාවියානු ආණ්ඩුකාරවරයා සහ කවුන්සිල් එකෙන් තමයි නිර්මාණය කිරීම සිද්ධ කෙරෙන්නේ. ඒක අපි දන්න දෙයක්. හරි අපි ගිය සතියේදී ඒක සාකච්ඡා කළා. ඒ බතාවියාවේ ඉන්න අග්‍රාණ්ඩුකාරවරයා සහ කවුන්සිල් එක විසින් නිර්මාණය කරන ලද ව්‍යවස්ථාවන් වලට අපි කිව්වා බතාවියානු ව්‍යවස්ථා. හරි බතාවියාවේ හදපු ස්ටැටියුට්ස් ඉඳ අපි ඒවට කියනවා බතාවියානු ව්‍යවස්ථා. අපි ඒවා ඉංග්‍රීසි වලින් කියනවා ප්ලැකාඩ්ස්. හරි සිංහලෙනුත් එක්ක කියන්න පුළුවන්. හරි ප්ලැකාඩ්ස් කියලා අපි හඳුන්වනවා බතාවියානු ව්‍යවස්ථා එහෙම නැත්නම් ප්ලැකාඩ්ස්. හරි එතකොට මේ ලන්දේසීන්ගේ පාලන කාලය තුලදී ඔවුන් නීතිය ප්‍රධාන වශයෙන්ම භාවිතා කරේ නීතිය සම්පාදනය කිරීම කළේ මේ බතාවියානු ව්‍යවස්ථා හරහා එහෙම නැත්නම් ප්ලැකාඩ්ස් හරහා. හරි
ඔන්න ඔය කියන ප්ලැකාර්ඩ්ස් අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදලා දක්වා ගන්නට ඕන. හරි අපි අපේ පාඩමට අදාළව අපේ විෂය නිර්දේශය තුළින් අපි ඉතිහාස කතාව ඇතුලේ අපි හඳුනා ගන්නවා ශ්‍රී ලංකාවට අදාළ වෙච්චි ප්ලැකාර්ඩ්ස් වර්ග දෙකක්. නැත්නම් බතාවියානු ව්‍යවස්ථා වර්ග දෙකක්. එකක් තමයි පැරණි බතාවියානු ව්‍යවස්ථා. හරි එකක් පැරණි බතාවියානු ව්‍යවස්ථා කියලා එකක් හඳුනා ගන්නවා. අපි ඊළඟට නව බතාවියානු ව්‍යවස්ථා කියන එක හඳුනා ගන්නවා. අපි ওই දෙකේ වෙනස සහ මේවා අදාළත්වයේ කොයි ආකාරයෙන්ද කියලා අපි හඳුනා ගන්නට ඕනේ. මේක තමයි ප්‍රශ්නය ඇතුලේ ගොඩක් වෙලාවට අහන තැනක් බවට පත් වෙනවා මෙන්න මේ කියන කොටස. හරි. එහෙනම් අපි දන්නවා ශ්‍රී ලංකාවේ යටත් විජිතයක් බවට පත් වුණා. ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම නෙමෙයි. මුහුදුබඩ ප්‍රදේශයන් පෘතුගීසීන්ගෙන් පාලන ප්‍රදේශයන් බවට පත් වෙලා තිබ්බ මේ භූමි ප්‍රදේශයන් ලන්දේසීන් අත්පත් කරගත්තා. ඒ ලන්දේසීන් අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඒ භූමි ප්‍රදේශයන් වෙත ඔවුන්ගේ නීති ක්‍රමවේදයන් පරිපාලන ව්‍යුහයන් ආදේශ කරන්න මේ ලන්දේසි නීතිය ලන්දේසි ජාතිකයන් උත්සාහ ගත්තා. ඒ උත්සාහ දැරීමේ ප්‍රතිඵලයක් විදිහට බතාවියාවේ ආණ්ඩුකාරවරයා සහ කවුන්සිල් එකෙන් විසින් සම්පාදනය කරන ලද නීති රීති මෙරටට අදාළ කිරීම සිද්ධ කළා. ඒ බතාවියාවේ සම්පාදනය කරපු නීතිවලට අපි කියනවා බතාවියානු නීති නැත්නම් බතාවියානු ව්‍යවස්ථා එහෙම නැත්නම් ප්ලැකාර්ඩ්ස්. හරි. බිටේවියන් ප්ලැකාර්ඩ්ස් කියලා අපි කියනවා. හරි බතාවියානු ව්‍යවස්ථා බතාවියාවේ ප්ලැකාර්ඩ්ස්. හරි. මෙන්න මේ ප්ලැකාර්ඩ්ස් නැත්නම් බතාවියානු ව්‍යවස්ථා ආකාර දෙකකින් සම්බන්ධ වෙනවා. එකක් තමයි පැරණි බතාවියානු ව්‍යවස්ථා අනිත් එක තමයි නව බතාවියානු ව්‍යවස්ථා. අපි බලමු මොනවාද මේ පැරණි බතාවියානු ව්‍යවස්ථා සහ නව බතාවියානු ව්‍යවස්ථා කියන්නේ මොනවාද? මේවා තියෙන වෙනස්කම් කොහොමද? මේවා ශ්‍රී ලංකාවට අදාළ වීම කොයි ආකාරයෙන්ද සිද්ධ වුනේ කියන එක. හරි. පැරණි බතාවියානු ව්‍යවස්ථා 1641 දී බතාවියාවේ ආණ්ඩුකාර ජනරාල්වරයා වූ වෑන් ඩීමන් බතාවියාවේ අධිකරණයේ සභාපති මයිට් සූකර්ට නියෝග කළේ එතෙක් බතාවියාවේ නිකුත් කර ඇති සියලුම ප්‍රකාශයන් සහ නියෝග ඇතුළත් සංග්‍රහයක් සකස් කරන ලෙසයි. හරි. මොකද වෙලා තියෙන්නේ? මුලින්ම 1641 දී 1641 දී බතාවියාවේ ආණ්ඩුකාරවරයා බවට පත් වෙලා තිබ්බ වෑන් ඩීමන් කියන එක්කෙනා එයා කියනවා බතාවියාවේ අධිකරණයේ සභාපති ධූරය දක්වපු මයිට් සූකර්. හරි ඔය මයිට් සූකර් කියන එක්කෙනා අතිශය වැදගත් වෙනවා. ඉස්සරහටත් අපිට මේ පුද්ගලයා එනවා. හරි. මෙන්න මේ කියන වෑන් ඩීමන් 1641 දී බතාවියාවේ අධිකරණයේ සභාපතිවරයාට කියනවා මයිට් සූකර්ට මේ බතාවියාවේ එතෙක් නිකුත් කරන ලද සියලුම නියෝග එකතු කරලා එක සංග්‍රහයක් හදන්න. කෝඩ් එකක් හදන්න. හරි. ඒක තමයි මයිට් සූකර්ට හම්බෙච්ච නියෝගය 1641. ඔය වර්ෂය අතිශය වැදගත්. හරි. ඒ අවුරුදු ලියන්න නැතුව උත්තර ලියන්න බෑ. 1641 දී වෑන් ඩීමන් මයිට් සූකර්ට කිව්වා නීති සංග්‍රහයක් හදන්න එතෙක් බතාවියාවෙන් නිකුත් කරන ලද සියලුම ප්‍රකාශයන් සහ නියෝග ඇතුළත් කරමින් නීති සංග්‍රහයක් සකස් කරන්න. හරි. නීති සංග්‍රහයක් හදන්න කියලා. හරි. එකල යටත් විජිතවල ක්‍රියාත්මක වූ රෝම ලන්දේසි නීතිය වෙනම එකතුවක් ලෙස මයිට් සූකර් විසින් නීති සංග්‍රහයක් සකස් කරන විට 1642 ජූලි මාසයේදී වෑන් ඩීමන් විසින් නැගෙනහිර ඉන්දිය වෙළඳ සමාගමේ සියලුම ප්‍රදේශවල අදාළ වන නීති සංග්‍රහයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. හරි ඒක හදලා ඉවර කරනවා 1642 දී. අවුරුද්දකට පස්සේ හදලා අවසන් කරනවා. වෑන් ඩීමන් මොකද කරන්නේ? නැගෙනහිර ඉන්දිය වෙළඳ සමාගමට අදාළ සියලු ප්‍රදේශවලට මේ නීති සංග්‍රහය අදාළයි කියලා ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. හරි. මොකද කරන්නේ? 41 දී වෑන් ඩීමන් කියනවා මයිට් සූකර්ට හදන්න එතෙක් බතාවියාවෙන් නිකුත් කරන ලද සියලුම ප්‍රකාශයන් නියෝගයන් එකතු කරලා තනි නීති සංග්‍රහයක් හදන්න. 42 ඒක මයිට් සූකර් හැදුවට පස්සේ වෑන් ඩීමන් මොකද කරන්නේ? අර 17 දෙනාගේ සභාවේ අනුමැතියක් තියෙන. හරි 17 දෙනාගේ සභාවට යටත් වෙලා තියෙන නැගෙනහිර ඉන්දිය වෙළඳ සමාගමට අදාළ අයත් වන සියලුම යටත් විජිත සඳහා මේ නීතිය අදාළයි කියලා ප්‍රකාශයක් නිකුත් කරනවා. හරි හැම යටත් විජිතයටම මේක අදාළයි කියලා බතාවියාවේ ආණ්ඩුකාරවරයා 1642 වෑන් ඩීමන් ප්‍රකාශයක් කළා. ඊට පස්සේ මෙන්න මේ 1642 හදපු මේ ප්‍රකාශයට නීති සංග්‍රහයට 1650 දී 17 දෙනාගේ සභාවේ අනුමැතිය හම්බුණා. 17 දෙනාගේ අනුමැතිය ලබා ගැනීමක් කළා. හරි. ඒකෙන් පස්සේ මොකද වෙන්නේ? ඔය 1641 දී ලියමක් කරලා 42 දී ඒක නිර්මාණය කරාට පස්සේ වෑන් ඩීමන් මුළු සම්පූර්ණ නැගෙනහිර ඉන්දිය වෙළඳ සමාගමට අදාළ සියලුම යටත් විජිතයන් වලට මේක අදාළ වෙනවා කියලා ප්‍රකාශයක් නිකුත් කරලා පස්සේ 1650 දී
අනුමැතියට දැම්මට දාලා ඉවුනාට පස්සේ 17 දිනාගේ සභාවේ අනුමැතිය නැගෙනහිර ඉන්දිය වෙළඳ සමාගමේ 17 දිනාගේ සභාවේ අනුමැතිය 1650 දී හම්බ වෙනවා. ඒ හම්බුණාට පස්සේ ඒ ප්‍රකාශනයේ නීති සංග්‍රහය 1666 දී ශ්‍රී ලංකාවට අදාළ කළා. ලංකාව කියන යටත් විජිතයට මෙන්න මේ කියන පැරණි බතාවියානු ව්‍යවස්ථා අදාළ වෙච්ච විදිහ තමයි ඔන්න ඕක. එහෙනම් දැන් මතකින් කිව්වොත් එහෙම අපිට කියන්න සිද්ධ වෙනවා කොහොමද බතාවියානු ව්‍යවස්ථාවක් කියන්නේ. මුලින්ම කියන්න ඕනේ බතාවියානු ව්‍යවස්ථාවක් යනු. මට කියන්න බලන්න දැන් මොකද්ද බතාවියානු ව්‍යවස්ථාවක් කියන්නේ? පැහැදිලි කරලා දෙන්න මට. සර් 1641 බතාවියාවේ තිබ්බ සියලුම නීති එකතු කරලා හදපු බතාවියානු ව්‍යවස්ථාවක් කිව්වහම උත්තරේ කියන්න ඕනේ. බතාවියානු ව්‍යවස්ථාවක් යනු කිව්වහම ඔයා කියවෙන්නට ඕනේ මෙන්න මේකයි පරිපාලන ව්‍යුහය. මෙන්න මෙතනනුයි මේක නිර්මාණය වෙන්නේ කියන එක. ඒවට තමයි අපි බතාවියානු ව්‍යවස්ථා කියන්නේ. ඒවා ආකාර දෙකයි පැරණි සහ නව. හරි සර් ඕකේ. හරි. කියන්න බෑ. ලන්දේසීන් විසින් හඳුන්වලා දුන්නු මෙරටට හඳුන්වලා දෙන ලද නීති පද්ධතියක්. එච්චරද? ඒ නීති පද්ධතිය යුක්තිය පසුබිමේ ක්‍රියාවලිය සඳහා තමයි හඳුන්වා දුන්නේ. නෑ ඔය තියෙන සාමාන්‍ය දැනීමෙන් උත්තරයක් නේ. ඕක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන උත්තරේ. හරි. මයිට් සූකර් විසින් ඔව් කියන්න කවුරු හරි. නැගෙනහිර ඉන්දියාවේ 17 දෙනාගේ සභාවෙන් අනුමැතිය ලද ව්‍යවස්ථා නෑ. සර් බතාවියාවේ ආණ්ඩුකාරවරයා විසින් මේ පරිපාලන කටයුතු සඳහා හරි නීති කතා මේ පනවන ව්‍යවස්ථා මේ ඒවට තමයි බතාවියා ව්‍යවස්ථා කියන්නේ. හරි තවදුරටත් විස්තර කරමු. සර් මයිට් සූකර් විසින් තවදුරටත් විස්තර කරොතින් අර අපේ ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීමට බතාවියාවේ ආණ්ඩුකාරවරයා ඒ නීති හදනවා ඒක කවුන්සිලෙන් අනුමත කරලා ඒක 17 දෙනාගේ කවුන්සිලෙන් අපරානුමත වුණාම තමයි ඒක මේ බතාවියාවේ ව්‍යවස්ථාවක් විදිහට ප්ලකාඩ් එකක් විදිහට ගන්නෙ. එතකොට අර 1641 දී වෑන් ඩීමන් මයිට් සූකර්ට උපදෙස් දෙනවා එහෙම ඒගොල්ලෝ හදලා තියෙන සියලුම නීති එකතු කරලා එක සංග්‍රහයක් හදන්නේ කියලා. ඒක 42 දී මේ වෑන් ඩීමන් එක නැගෙනහිර ඉන්දියාවේ වෙළඳ සමාගමේ සියලු යටත් විජිත ප්‍රදේශවලට අදාළයි කියලා නියෝගයක් නිකුත් කරනවා. ඒක 1950 දී 17 දෙනාගේ කවුන්සිල් එකෙන් අපරානුමත කරනවා. හරි. අමිලගේ කතාව හරි. හැබැයි අමිල භාවිතා කරන වචනේ වැරදි. අපරානුමතය කියන වචනේ මෙතෙන්ට දාන්න බෑ. අපරානුමත කිරීම. අපරානුමත කරනවා කියලා කියන්නේ රැටිෆයි කරනවා කියන එක. රැටිෆිකේෂන් කියන එක. මේක අපිට ගන්න බෑ. අපි මේකට කියනවා නිකන් සාමාන්‍ය ජස්ට් ගන්න අපරානුමතියක් නෙමෙයි අනුමැතියක්. හරි. අනුමත කිරීමක් සිද්ධ වෙන්නේ. අපරානුමතියක් කියලා කියන එක වෙනම වචනයක්, වෙනම අර්ථයක්, තේරුමක් එන්නේ. හරි. එතකොට දැන් මේකේ ප්‍රශ්නය අහුවාම මේ සරල උත්තරයක් තියෙනවා. බතාවියානු ව්‍යවස්ථා කියලා කියන්නේ හරි මොකද කියන්නේ ලන්දේස් ජාතිකයන් තමන්ගේ යටත් විජිතයන් සඳහා විශේෂයෙන්ම නැගෙනහිර ඉන්දියාවේ වෙළඳ සමාගම යටතේ පැවති යටත් විජිතයන් සඳහා අදාළ කරනු ලබන නීතිය තමයි බතාවියානු ව්‍යවස්ථා. හරි. ඔක නිර්මාණය කළේ බතාවියාවේ ආණ්ඩුකාරවරයා. 17 දෙනාගේ සභාවේ අනුමැතියට යටත්ව හෝ නැමැතිව. ඒක පස්සේ වෙන්න පුළුවන්. ඊට පස්සේ අහන ප්‍රශ්නේ තමයි මම දෙවෙනි එකට තමයි අහන්නේ තමයි පැරණි බතාවියානු ව්‍යවස්ථා කියන්නේ මොනවද? හරි. පැරණි බතාවියානු ව්‍යවස්ථා කියලා කියන්නේ අන්න අරක කියන්නේ 1641 ඉල්ලීම කරා 1642 නිර්මාණය කරලා සියලුම යටත් විජිතයන් වලට අදාළයි කියලා නැගෙනහිර වෙළඳ සමාගම සතු සියලුම යටත් විජිතයන්ට අදාළයි කියලා ප්‍රකාශයක් නිකුත් කළා. 1650 දී සියලුම 17 දෙනාගේ සභාවේ අනුමැතිය හම්බුණා. 1666 දී ශ්‍රී ලංකාවට අදාළ කළා. ඇප්ලයි කළා. ආදේශ කළා. ඔන්න තමයි පැරණි බතාවියානු ව්‍යවස්ථා. බතාවියානු ව්‍යවස්ථා කිව්වහම අර හයරාකි එකත් එක්ක බතාවියාවේ නිර්මාණය කරන නැගෙනහිර ඉන්දියාවේ වෙළඳ සමාගමට අදාළ සියලුම යටත් විජිතයන් සඳහා අදාළ කරනු ලබන නීති සම්පාදන කටයුතු තමයි බතාවියානු ව්‍යවස්ථා කියලා කියන්නේ. හරි. ඔන්න ඔතෙන්ට නිකන් පැහැදිලි කට්ටිය රේස්ටාන් කරන්න. අවුරුදුත් එක්ක මතක තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි බලමු නව බතාවියානු ව්‍යවස්ථා. හරි.
නවබතාවියානු ව්‍යවස්ථා බලන්න පසුව වසර 100කට පසුව නව එකතුවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය දැනෙන්නට වූ අතර 1761 දී එවකට ආණ්ඩුකාරවරයාව සිටි වෑන් ප්‍රාරා පැරණි බතාවියානු ව්‍යවස්ථා වෙනස් කරමින් නව එකතුවක් සකස් කරන ලෙස නියෝග කළේය. කොයි අවුරුද්දේද? 1761 දී. හරි. අරක 1641 දී. මේක 1761 දී අලුතෙන් එකක් හදන්න ප්‍රතිසංස්කරණය කරන්න කියලා නියෝගයක් නිකුත් කරනවා. මේ එකතුව 1766 දී අවුරුද්දකට පස්සේ අවුරුදු 100කට පස්සේ හරි අවුරුදු 100කට පස්සේ මේක ප්‍රකාශයට පත් කරනවා. ඒකට කියනවා නව බතාවියානු ව්‍යවස්ථා. හැබැයි ප්‍රශ්නේ මොකක්ද? මේක අර නැගෙනහිර ඉන්දිය වෙළඳ සමාගමේ 17 දෙනාගේ කවුන්සිල් එක යටතේ කවුන්සලෙන් අනුමත බවට පත් උනේ නැහැ. අනුමැතියක් හම්බ වුණේ නැහැ. හරි. ඒ හින්දා ඒකට නීත්‍යානුකූල බලයක් තියෙනවාද නැද්ද කියන ප්‍රශ්නය සැකයක් මතු කළා. ඒ වගේම මේ ලංකාවට මේවා අදාළ වුණාද නැද්ද කියන එක සම්බන්ධයෙන්ුත් සැක පහළ කරා. හරි. එහෙනම් දැන් මතක තියාගන්න ඕන දේ තමයි අර පැරණි බතාවියානු ව්‍යවස්ථා හදලා ආසන්න වශයෙන් අවුරුදු 100කට සියවසකට ආසන්න කාලයකට පස්සේ 1761 දී නියෝගයක් නිකුත් කරනවා නව බතාවියානු ව්‍යවස්ථාවන් හදන්න. මේ පැරණි ඒවා ඇප්ලයි කරනකොට ගැටලු සහගත තැන් තියෙනවා. ඒවා හදලා නව අලුතෙන් ඒවා මොඩිෆයි කරන්න. 1766 දී ඒක හදනවා. හරි. හදලා ප්‍රකාශයට පත් කරනවා නව බතාවියානු ව්‍යවස්ථා කියලා. හැබැයි ප්‍රශ්නේ මොකක්ද? 17 දෙනාගේ සභාවේ අනුමැතියක් නැහැ. හරි. අනුමැතියක් නැති හින්දා මේකට නීත්‍යානුකූල බලයක් තිබ්බාද නැද්ද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්න සහගතයි සැක සංකාවන් තියෙනවා. ඒ වගේම මේක ලංකාවට හඳුන්වා දුන්නාද නැද්ද කියන එක සම්බන්ධයෙන්ොත් එහෙම අපිට යෝජනාවක් ඉදිරිපත් කරන්න බෑ. ඒවා සැක සහිතයි. අරක 1666 දී හම්බ වුණා කියලා කෙලින්ම කිව්වා. මේ 17 දෙනාගේ සභාවේ අනුමැතියක් තොරව නිර්මාණය කරපු නව බතාවියානු ව්‍යවස්ථා 17 දෙනාගේ සභාවේ අනුමැතියක් නැහැ. අනුමැතියට යොමු කරලා නැහැ. ඒ හින්දා ඒවා යටත් විධියන් වලට අදාළ නොවන නීත්‍යානුකූල නොවන ව්‍යවස්ථාවන් විදිහට පවතිනවාද කියන සැකය ජනිත වෙනවා. ඔන්න ඔය සම්බන්ධයෙන් හොඳ ලංකාවේ නඩු තීන්දුවකට යන්න සිද්ධ වෙනවා. නඩු තීන්දුව තමයි මෙතනින්ම මම ඒක සාකච්ඡා කරන්න පාඩමේ ඉස්සරහට තියෙන. නමුත් මෙතනදී මම ඒක සාකච්ඡා කරනවා. ඒක තමයි අංගොහාමියනේ කරංචිහාමි කියන නඩු තීන්දුවක් තියෙනවා. අංගොහාමි එරෙහි කරංචිහාමි. හරි බලමු අපි ඔය නෝට් එකේ එතනටම ගිහිල්ලා බලමුකෝ ඒක. බ්‍රිතාන්‍යාවේ අපි පස්සේ පොඩ්ඩක් කරමු. හරි. සෝරි. අංගොහාමි එරෙහි කරංචිහාමි නෙමෙයි අනිත් පැත්ත කරංචිහාමි එරෙහි අංගොහාමි. හරි. කරංචිහාමි එරෙහි අංගොහාමි. හරි. ඔන්න ඔය නඩු තීන්දුව විසඳ ගන්න සිද්ධ වෙනවා. ඕක තමයි මේ පරණි බතාවියානු ව්‍යවස්ථා නව බතාවියානු ව්‍යවස්ථා වලට අදාළව සියලුම තත්වයන් ක්‍රියාත්මක වෙන නඩු තීන්දුව ප්‍රධාන ප්‍රමුඛ නඩු තීන්දුව බවට පත් වෙන්නේ මේ කරංචිහාමි එරෙහි අංගොහාමි නඩු තීන්දුව. හරි. ඕකේ සිද්ධියේ ෆැක්ට් එක මම තීන්දුවේ ඕකේ දාලා නැහැ. හැම ෆැක්ට් එක අහගන්න. මෙන්න මේකයි මේකේ සිද්ධ වෙන්නේ. හරි. මේ නඩුවේදී මට මේ පුද්ගලයාගේ නම මතක නැහැ. මම බණ්ඩා කියලා. බණ්ඩා කියලා පුද්ගලයා X කියන wife ඒ කියන්නේ කාන්තාවක් එක්ක විවාහ වෙලා හිටියා. මට මේ පුද්ගලයන්ගේ නම් ටික මතක නැහැ. නැත්නම් ඉස්සර මතකයි. මේ පුද්ගලෙක් ඉන්නවා උඩරට ඉන්න පුද්ගලෙක් ශ්‍රී ලංකාවේ පුද්ගලෙක්. එයා එක්තරා කාන්තාවක් එක්ක විවාහ වෙලා ඉන්නවා. මේ විවාහයෙන් ඉපදෙන දරුවෙක් ඉන්නවා. එයා තමයි කරංචිහාමි. හරි. විවාහයෙන් උපන් දරුවා තමයි කරංචිහාමි. මේ දියණිය. හරි. ඔව් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවද මගේ? නෑනේ. හරි. ඔන්න දියණියක් ඉපදෙනවා. එහෙම ඉපදුනාට පස්සේ මේ කාන්තාව මේ බිරිඳ මිය යනවා. හරි. මිය යන අවස්ථාව වෙනකොටත් මේ පුද්ගලයා අපි තුමු බණ්ඩා කියලා. හරි මට මතක නෑ එයාගේ නම මොකද්ද කියලා. මේ පුද්ගලයා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා අංගොහාමිත් එක්ක. මේ ඉන්නේ අනියම් භාර්යාව. මේ අනියම් භාර්යාවට මේ ඒ කියන්නේ කරංචිහාමි කියන දියණිය ඉපදෙනවා X කියන බිරිඳත් එක්ක ඉන්නකොට
හරි. ඒ ඉන්න අතරතුරම අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය අනියම් භාර්යාවක් තමයි අංගුහාමි කියලා කියන්නේ. ඒ අනියම් සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් විදිහට දරුවෝ දෙන්නෙක් ඉන්නවා මේ කරොංචිහාමිගේ අම්මා තමන්ගේ නීත්‍යානුකූල බිරිඳ මිය යන වෙලාවේ. බිරිඳ මිය ගියාට පස්සේ මේ බණ්ඩ මොකද කරන්නේ? අංගුහාමිව නීත්‍යානුකූල බිරිඳ බවට පත් කරගන්නවා. නීත්‍යානුකූල බිරිඳ බවට පත් කරගත්තට පස්සේ තවත් දරුවන් 3 දෙනෙක් ඉපදිලා ඔක්කොම දරුවන් 5 දෙනෙක් බවට පත් වෙනවා. පෙර විවාහයක දියණියක් ඉන්නවා. ඊට අමතරව පසු විවාහයෙන් නීත්‍යානුකූලව දරුවන් 3 දෙනෙකුත් විවාහයට පෙර දරුවන් 2 දෙනෙකුත් වශයෙන් දරුවන් 5 දෙනෙක් ඉන්නවා මෙන්න මේ කියන පුද්ගලයාට. මේ පුද්ගලයාත් අන්තිම කැමැත්තක් නැතුව මිය යනවා. කරොංචිහාමි තර්ක කරනවා මෙන්න මෙහෙම. කරොංචිහාමි කියලා කියන්නේ මේ පළවෙනි විවාහයේ නීත්‍යානුකූල විවාහයේ පළවෙනි විවාහයේ උපන් දියණිය. එයා තර්ක කරනවා ප්ලැකාඩ් එකක් තියෙනවලු නව බතාවියානු ව්‍යවස්ථාවක් තියෙනවා. මේ බතාවියානු ව්‍යවස්ථාවෙන් මෙන්න මේක තහනම් කරනවා. නීත්‍යානුකූල භාර්යාව සිටින අවස්ථාවකදී අනියම් භාර්යාවක් ලෙස ඉන්න කාන්තාවක් නීත්‍යානුකූල භාර්යාවගේ මරණයෙන් පසු නැවත විවාහ කරගත නොහැකි බවට නීතියක් තිබ්බා. නව බතාවියානු ව්‍යවස්ථාවක් තිබ්බා කියන තර්කය කවුරු ගේනවාද? කරොංචිහාමි ගේනවා. හරි. ඕක පැහැදිලි කට්ටිය රේස්සම් කරන්න ටිකක් සංකීර්ණයි. මට ඔය සිද්ධියම ආපහු නෝට් එකේ දාන්න බෑ. මේක ලියන්නත් එපා. තේරුම්ක් නැහැ. කාටම හරි තේරුම් නැත්නම් ආයි කියන මම ආයි පැහැදිලි කරන්නම්. Sir, excuse me. ඔව්. Sir, මේකේ අර දැන් මේකේ නුවර පැත්තේ කියලා කිව්වා නේද? එතකොට සර් මේක අදාළ වෙන්නේ කොහොමද? දැන් මේ නීතිය බලපාන්නේ මේ මුදුබඩ ප්‍රදේශ වලටනේ. ඔව් නෑ උඩ රැටියේ කියන්නේ අපි නම විතරයි මම දාන්නේ. එයා උඩරට යා කිව්වට උඩරට නීතිය අදාළ වෙනවා කියලා කිව්වේ නෑ. පහතරට විවාහයකට දැන් අංගුහාමි කරොංගිහාමි කියලා එන්නේ පහතරට ගොඩක් වෙලා. හොඳයි. හොඳයි සර්. ඒවා හිතන්න එපා. අර හඳ පෙන්නුවාම හඳ බලන්න ඇඟිල්ල දිහා බලන්න එපා. හරි එහෙමනොත් නීතිය ඉගෙන ගන්න අමාරුයි. හරි. සිද්ධිය පැහැදිලිද? සිද්ධිය මම ආපහු ගෙඩියෙන් කියන්නම් ඕන. පුද්ගලයෙක් ඉන්නවා එක්තරා කාන්තාවක් එක්ක විවාහ වෙලා ඉන්නවා. ඒ විවාහයෙන් උපන් පළවෙනි දරුවා කරොංචිහාමි. මේ නඩුවේ පළවෙනි පාර්ශවය කරොංචිහාමි. ඒ පාර්ශවයේ ඒ බිරිඳ ඉන්න අතරතුරම අනියම් භාර්යාවක් ලෙසට ඉන්නවා අංගුහාමි. අංගුහාමිට ඒ අනියම් සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් විදිහට අර පුද්ගලයාට දාව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ නීත්‍යානුකූල බිරිඳ මිය ගියාට පස්සේ හරි අර අනියම් භාර්යාව නීත්‍යානුකූලව විවාහ කරගන්නවා. ඒ විවාහයෙන් පස්සේ තව දරුවන් 3 දෙනෙක් ඉන්නවා. එතකොට මේ අංගුහාමිට දරුවන් 5 දෙනෙක් ඉන්නවා. මියගිය භාර්යාවගේ නීත්‍යානුකූල දරුවා විදිහට කරොංචිහාමි ඉන්නවා. එහෙම ඉන්නකොට අර පුද්ගලයා අන්තිම කැමැති පත්‍රයක් නැතුව මිය යනවා. එතකොට කරොංචිහාමි තර්ක කරනවා මේ දෙවනි විවාහය වළංගු නැහැ. හරි දෙවනියට අංගුහාමිත් එක්ක ඇති කරගත්තු තමන්ගේ පියාගේ විවාහය වළංගු විවාහයක් නෙමෙයි. ඒකට හේතුව තමයි නව බතාවියානු ව්‍යවස්ථාවක් තිබ්බා. මොකක්ද? තමන්ගේ නීත්‍යානුකූල භාර්යාව සිටින අවස්ථාවකදී අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා නම් කාන්තාවක් සමග නීත්‍යානුකූල භාර්යාවගේ මරණයෙන් පස්සේ මේ අනියම් භාර්යාව විවාහ කරගන්න බෑ කියලා නීතියක් තිබ්බා කියලා. එයා තර්ක කරනවා කරොංචිහාමි. හරි. ඇයි ඒකට හේතුව? නීත්‍යානුකූල නොවන විවාහයක් නම් මේ දරුවන්ට කිසිදු ආකාරයක පිය පාර්ශවීය උරුමය යන්නේ නැහැ. එහෙනම් තනි උරුමය සම්පූර්ණ දේපල කරොංචිහාමිට ලබා ගන්න පුළුවන්. හරි. ඒ අනුව තමයි ආයේ තර්කය ගේන්නේ. අධිකරණය කිව්වා මොකද්ද? අධිකරණය කිව්වා නව බතාවියානු ව්‍යවස්ථාවලට අංක 1 17 දෙනාගේ ස්වභාවයේ අනුමැතියක් නැහැ. ඒ වගේම ඒ 17 දෙනාගේ ස්වභාවයේ අනුමැතියක් නැහැ වගේම නව බතාවියානු ව්‍යවස්ථාවන් ශ්‍රී ලංකාවට අදාළ කරනවා නම් ඒවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට අදාළ කර යුතු බවට දක්වන්නට ඕනේ. හරි. ඔටෝමැටිකලිම බතාවියානු ව්‍යවස්ථාවක් නිර්මාණය කළ පමණින්ම ඒක ලංකාවට අදාළ වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට අදාළ වේ කියලා දැක්වා තිබ්බොත් විතරයි නව බතාවියානු ව්‍යවස්ථාව අදාළ වෙන්නේ කියලා අධිකරණය කිව්වා. හරි. එහෙනම් දැන් ඔයගලන්ට පැහැදිලි මොකක්ද? පැරණි බතාවියානු ව්‍යවස්ථාව වලට 17 දෙනාගේ සභාවේ අනුමැතිය තිබ්බා. පැහැදිලි නෛතික වළංගුභාවයක් තිබ්බා. ඒක ශ්‍රී ලංකාවට අදාළ වුණා 1666 දී. එහෙනම් පැරණි බතාවියානු ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ. නමුත් නව බතාවියානු ව්‍යවස්ථාව 1766 දී හැදුවට ඒකට 17 දෙනාගේ සභාවේ අනුමැතියක් තිබ්බේ නැහැ. ඒ අනුව සැකයක් තිබ්බා. මේක නීත්‍යානුකූල නැහැ සහ ලංකාවට අදාළ කලේ නැහැ. ඕක ප්‍රශ්නගත වුණා කරොංචිහාමියේදී අංගුහාමි නඩුවේදී.
නඩුවේදී අධිකරණයේදී මොකද කිව්වේ? නවබතාව යන ව්‍යවස්ථා 17 දෙනාගේ සභාවේ අනුමැතියකුත් නැහැ. ඊට අමතරව මේ නවබතාව යන ව්‍යවස්ථා ශ්‍රී ලංකාවට අදාළ කරගන්නවා නම් ඒවා ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම අදාළ කරනවා කියලා දක්වන්නට ඕනි. එහෙම නොවන තාක් දුරකට ඒක ලංකාවට අදාළ කරගන්නට බෑ කියලා ඔන්න අධිකරණය කිව්වා. දැන් එහෙනම් පැහැදිලිද කොහොමද මේ පැරණි බතාවියානු ව්‍යවස්ථාවන් සහ නව බතාවියානු ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක වෙච්ච ආකාරය, ක්‍රියාත්මක වීමේ ස්වરૂපය කොහොමද කියලා පැහැදිලිද? ඔව් සර්. පැහැදිලි. හා. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. සර් එතකොට මේ අපිට මේ නව බතාවියානු ව්‍යවස්ථා අපේ රටට ඇප්ලයි වෙන්නේ නැති හින්දා අපිට ඒකත් ඉගෙන ගන්න ඕන නේද ඒ වුණාට? ඔය දෙකෙන් එකක්වත් ඉගෙන ගන්න ඕනේ නැහැ. පස්සේ ඉංග්‍රීසි ජාතිකයෙන් ඇවිල්ලා අයින් කරනවා. දැනට අපිට ඕනේ වෙන්නේ පැරණි ඉතිහාසය. බතාවියානු ව්‍යවස්ථා කියන්නේ මේක, අලුත් එක මේක. හරි සර්. ඕකේ. thank you. සර් මේ ඕකට අදාළම නැහැ වෙන පොඩි ප්‍රශ්නයක්. අර 17 දෙනාගේ සභාවයි නැගෙනහිර ඉන්දිය වෙළඳ සමාගමයි දෙකම එකක් කියලාද ගන්න ඕනේ? එකයි. මොකද නැගෙනහිර ඉන්දිය වෙළඳ සමාගමේ ලොක්කො ටික තමයි 17 දෙනාගේ සභාව කියලා ඉන්නේ. කාටල් එකක් කියලා අපි කියන්නේ. ඒතකොට ඒකේ රජයේ මේ හමුදා නිලධාරීන් ඉන්නවා, බිස්නස්මන්ලා ඉන්නවා, එක එක රජයෙන් පත් කරන ලද නිලධාරීන් ඉන්නවා. එකතුවක් විදියට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. අර දූරාවලිය යනකොට එකම තැන ලිව්වම හරිනේ. එකම තැන ලියන්න. හරි. නෑ මේ නඩුව ලන්දේසි කාලෙම එකක් නෙමෙයි. මේ නඩුව ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ කාලෙදී. නමුත් ප්‍රශ්නගත වෙන්නේ පැරණි බතාවියානු ව්‍යවස්ථා ආදාළ කරනවාද නව බතාවියානු ව්‍යවස්ථා ආදාළ කරනවාද කියන එක. ඉංග්‍රීසි යුගයේදී තමයි ප්‍රශ්නගත වෙන්නේ ওই නඩුව. අපි ඉංග්‍රීසි යුගයේදී ඒකත් නැවත සාකච්ඡා කරමු. නමුත් බතාවියානු ව්‍යවස්ථාවල පැහැදිලි වෙනස්කම හඳුනා ගන්න ඕක හොඳ උදාහරණයක් කරොන්චි හාමියරේ අංගුහාමි නඩු තියෙනවා. හරි. එහෙනම් අපි යමු ප්‍රශ්න නැත්තම් බ්‍රිතාන්‍ය යුගය. හරි බ්‍රිතාන්‍ය යුගයට ගියාට පස්සේ අපි බලමු බ්‍රිතාන්‍ය යුගය තුලදී කොහොමද රෝම ලන්දේසි නීතිය අදාළ කරගත්තේ කුමන උපකල්පනයන් භාවිතා කරලාද කියන එක. හරි. 1796 දී ලන්දේසීන් සතු ලංකා මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයන් විසින් යටත් කරගන්නා ලදී. එම ප්‍රදේශයේම පසුව 1802 දී ඒමියන් සාම ගිවිසුම අනුව ලන්දේසීන් විසින් ඉංග්‍රීසි රජයට පවරා දෙන ලදී. ඔවුන්ගේ යටත් විජිත සඳහා පරිපාලන නීති සහ ඔවුන්ගේ යටත් විජිත පාලනය කරේ එවැනි නීතිවලට අනුවය. එවැනි එක් රීතියක් වූයේ යටත් විජිතයක් බ්‍රිතාන්‍යයන්ට පවරා දීමට පෙර එහි පැවති නීති ආයතන දිගටම ක්‍රියාත්මක විය යුතු බවයි. මම ගිය සතියේ ඒක අවසාන දවසේ කියලා දුන්නා. මොකක්ද? කැම්බල්ලෙරේ හෝල් නඩු තීන්දුව සහ 1799 ප්‍රකාශය ප්‍රකාරව යම් යටත් විජිතයක් ඉංග්‍රීසි ජාතිකයන් විසින් අල්ලා ගත්තාට පස්සේ ඒ යටත් විජිතය තුළට ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරන්න පුළුවන් ආදේශ කරන්න පුළුවන් එක කොන්දේසියක් තමයි මොකක්ද ඒ රටේ මොකක්ද කාර්යක්ෂම සහ සංවිධිත පාලන ක්‍රමවේදයක් නැත්තම් හරි සංවිධිත සහ කාර්යක්ෂම පාලන ක්‍රමවේදයක් පරිපාලනයක් යුක්තිය පසුදීමේ යාන්ත්‍රණයක් පැවතුනේ නැති වුණොත් විතරයි ඉංග්‍රීසි නීතිය අදාළ කරන්න පුළුවන් කියලා කැම්බල්ලෙරේ හෝල් නඩු තීන්දුව සහ 1799 ප්‍රකාශය දක්වලා තිබ්බා ඉංග්‍රීසි ජාතිකයන්ට. එතකොට ඉංග්‍රීසි ජාතිකයන් මොනවා කළාමද? මේ 1802 දී සහ 796 දී ලන්දේසීන් සතු භූමි ප්‍රදේශයන් ඒමියන්ස් ගිවිසුම හරහා ඉංග්‍රීසීන්ට පවරා දුන්නට අල්ලා ගැනීමක් කළාට ඔවුන්ගේ ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරන්න බෑ. හරි. ඒක කරන්න අවස්ථාවක් 799 ප්‍රකාශය සහ කැම්බල්ලෙරේ හෝල් නඩු තීන්දුවෙන් ඔවුන්ට හිමි වුණේ නැහැ. ඔවුන්ට සිද්ධ වුණා නම් ඒ වෙනකොට ක්‍රියාත්මක වෙච්ච නීතිය එනයින්ම ඉස්සරහට කරගෙන යන්න. එනයින්ම ඒ වෙනකොට ක්‍රියාත්මක වෙච්ච නීතිය තමයි රෝම ලන්දේසි නීතිය. ඒ මුහුදුබඩ පළාත්වල ක්‍රියාත්මක වෙච්ච පරිපාලන නීතිය තමයි මොකක්ද රෝම ලන්දේසි නීතිය. එහෙනම් 799 ප්‍රකාශය සහ කැම්බල්ලෙරේ හෝල් නඩු තීන්දුව ප්‍රකාරව ඉංග්‍රීසි ජාතිකයන්ට සිද්ධ වුණා පැවතිච්ච නීති ක්‍රමය පැවතිච්ච නීති සම්ප්‍රදාය ඉදිරියට පවත්වාගෙන යන්න. එහෙනම් පැවතිච්ච නීති ක්‍රමය සම්ප්‍රදාය තමයි මොකක්ද රෝම ලන්දේසි නීතිය. හරි බලන්න මෙම රීතිය අනුගමනය කරමින් 799 දී ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලා ගැනීමෙන් පසු යටත් විජිත පාලන නීතිවලට අනුව ක්‍රියා කරන බ්‍රිතාන්‍යයන් 1799 සැප්තැම්බර් 23 වන දින ප්‍රකාශයක් නිකුත් කරමින් පැවති නීතිවලට අනුකූලව මුහුදුබඩ පළාත්වල යුක්තිය පස්දලිය යුතු බවට ප්‍රකාශ කළේය. ඕක තමයි 799 ප්‍රකාශය කියලා කියන්නේ. මේ බව කොස්තා එරෙහිව ලංකා බැංකුව නඩුවේදී පෙන්වා දී ඇත. හරි. එක්සත් රාජධානියේදී තීරණය කරන ලද කැම්බල්ලෙරේ හෝල් නඩු තීන්දුව මේ සම්බන්ධයෙන් වැදගත් විනිශ්චයක් වන අතර දැන් මෙහෙමයි.
දැන් මෙහෙම නඩු තියෙනකොට දැන් හිතන්නකෝ මේ කොස්තායරෙහිව ලංකා බැංකුව කියලා. මේ නඩුවේ මොකද උනේ? හරි මොකද්ද තීන්දුව? ඒවා අපිට එකක්වත් වැඩක් වෙන්නේ නැහැ. හරි මොකද එහෙම හොයන්න බෑ. එහෙම නඩුවල සිදුවිච්ච ෆැක්ට්ස් අනම්මනම් ඔක්කොම හොයන්න යන්න එපා. පිස්සු හැදෙනවා අනිවාර්යෙන්. හරි එහෙම ඔළුව ධාරිතාවයක් ඕගොල්ලන්ට කිසිසේත්ම නැහැ. අපරාධේ කොළ පුරවන එක විතරයි කාලය අපරාධේ එහෙම ඕනේ නැහැ. අපි නඩු තීන්දුවක ෆැක්ට් එකක් තීන්දුවක් හරයක් අපි මතක තියාගන්නේ නඩුවේ තියෙන වැදගත්භාවය මත. හරි. එතකොට කරොන්චියාමේරිය අංගුහාමි නඩු තීන්දුව පැහැදිලිවම පෙන්වන්න ඕනේ පැරණි බතාවියානු ව්‍යවස්ථාව සහ නව බතාවියානු ව්‍යවස්ථාව අතර පවතින වෙනස. එතකොට ඒ හින්දා අපි ඒක බලනවා. හැබැයි මේ හැම නඩුවකම කියවන්න උත්සාහ දරන්න එපා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් level 4 වල contract law වල පළවෙනි පාඩම් තුනේ නඩු තීන්දුව 300ක් තියෙනවා. හරි. එතකොට එහෙම ඒ හැම එකක්ම කියවන්න බෑ අපිට. අදාළ කරන්න පුළුවන් leading judgment, landmark judgments අපි කියවනවා. හැබැයි හැම එකක්ම අපිට කියවන්න බෑ. අදාළ වෙන කොටස අදාළ දේවල් ටික පමණක් ලියලා ඒවා කියවලා ඒවා ෂෝට් නෝට් එකක් හදාගත්තොත් ඇරෙන්න සම්පූර්ණයෙන්ම අපිට මේවා කියව යන්න බෑ. ඒ හින්දා මේක ජස්ට් මතක තියාගන්න කොස්තායරෙහිව ලංකා බැංකුව කියලා නඩු තීන්දුවක් තිබ්බා. ඒ නඩු තීන්දුවෙත් පැහැදිලි කරලා දුන්නා. ඉංග්‍රීසි ජාතිකයන් 799 ප්‍රකාශය ගෙනාවට පස්සේ කොහොමද යටත් විවිධ ප්‍රදේශයන් පාලනය කළේ? පැවති නීතිය එනයින්ම ඒ විදිහට ඉදිරියට ගෙන යන බවට 799 ප්‍රකාශය දැක්වුවා. ඒ අනුව පැවති නීතිය තමයි රෝම ලන්දේසි නීතිය. ඕන් ඉංග්‍රීසි ජාතිකයන් විසිනුත් ඒ භූමි ප්‍රදේශයන්ගේ පාලනය හඳුන්වලා දීලා තිබ්බ රෝම ලන්දේසි නීතිය එනයින්ම ඉස්සරහට කරගෙන ගියා. යම් වෙනස්කම් වලට යටත්ව. බලමු ඉස්සරහට මොනවද වෙනස්කම් කියලා. නමුත් ඒ තිබ්බ රෝම ලන්දේසි නීතිය එනයින්ම ඒ විදිහටම ඉස්සරහට කරගෙන ගියා. හරි. බලන්න එක්සත් රාජධානියේ තීරණය කරන ලද කැම්බලරේ හෝල් කැම්බල් vs හෝල් නඩු තීන්දුව මේ සම්බන්ධයෙන් වැදගත් විනිශ්චයක් වන අතර මෑන්ස්ෆීල්ඩ් සාමරයා විසින් නියම කරන ලද මූලධර්ම පහත පරිදි සාරාංශගත කළ හැක. විනාඩියක් ඉන්න. හරි. බලන්න කැම්බලරේ හෝල් නඩු තීන්දුවේ තිබ්බ මූලධර්ම 4. පළවෙනි එක තමයි යටත් කරගත් හෝ පවරා දුන් යටත් විජිතයක නීති සහ ආයතන බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුය. ඒ කියන්නේ යටත් කරගත්තු රාජ්‍යයේ ඒ වෙනකොට පැවතිච්ච නීති හා ආයතන බාධාවකින් තොරව අඛණ්ඩව ඉස්සරහට කරගෙන යන්නට ඕනේ. 2. මෙම නීති අලුතින් පිටවන ලද යටත් විජිත තුළ සියලු පුද්ගලයන්ට සහ දේපළවලට සමානව අදාළ වේ. හරි. ඒ කියන්නේ ඒ වෙනකොට පැවතිච්ච නීතිය සියලුම පුද්ගලයන්ට දේපළවලට අදාළයි. ඉංග්‍රීසි ජාතිකයන්ටත් එහෙනම් අදාළයි. ඉංග්‍රීසි ජාතිකයන්ගේ දේපළවලටත් අදාළයි. හරි. අපි හිතමු මෙහෙම. කොළඹ අපි හිතමු ගාල්ල කියලා. හරි. ඔන්න ගාලු කොටුව. ගාල්ල කොටුවේ හිටියේ RDL රෝමන් ඩච් ලෝ තමයි ක්‍රියාත්මක වුණේ. ලන්දේසි බල කොටුවක්නේ. හැබැයි 1802 දී ඔන්න ඒමියන්ස් කිවිසුමෙන් ඒක පවරලා දුන්නා ඉංග්‍රීසි ජාතිකයන්ට. තිබ්බ දේ තමයි ඉංග්‍රීසි ජාතිකයන්ට ඕන්ගේ ඉංග්‍රීසි නීතිය මේකට හඳුන්වලා දෙන්න බෑ. එකපාර හඳුන්වලා දෙන්න බෑ. ඇයි? එකක් තිබ්බා කැම්බලරේ හෝල් නඩු තීන්දුව. මේ තියෙන කැම්බලරේ හෝල් නඩු තීන්දුව තිබ්බා. අනිත් එක තමයි 1799 ප්‍රකාශනය. කැම්බලරේ හෝල් නඩු තීන්දුවේ මූලධර්ම 4 මෑන්ස්ෆීල්ඩ් සාමිවරයා පළවෙනි මූලධර්මයෙන් කියනවා රාජ්‍යයක් යටත් කරගෙන තියෙනවා නම් භූමි ප්‍රදේශයක් යටත් කරගෙන තියෙනවා නම් මේ රාජ්‍යයේ ඒ භූමි ප්‍රදේශයේ තිබ්බ නීති හා ආයතන බාධාවකින් තොරව ඒ විදිහටම ඉස්සරහට කරගෙන යනවා. එහෙනම් මේ ගාලු කොටුවේ නීතිය සම්පාදනයේ යුක්තිය සම්පාදනය සහ පරිපාලනය කරේ රෝම ලන්දේසි ආයතනයන් සහ මූලධර්ම නීති ඒවා ඉස්සරහට ඒ විදිහටම කරගෙන යනවා. 2. ඒ රාජ්‍යය ඇතුලේ යටත් විජිතය තුල සියලුම පුද්ගලයන්ට සහ දේපළවලට මේක අදාළයි. එහෙනම් මේ රාජ්‍යය ඇතුලේ සිංහල ඉන්න පුළුවන්, මුස්ලිම් ඉන්න පුළුවන්, ලන්දේසි ජාතිකයන් ඉන්න පුළුවන්, ඉංග්‍රීසි ජාතිකයන් ඉන්න පුළුවන් කවුරු හිටියත් අදාළ වෙන්නේ එතෙක් පැවතිච්ච නීතිය. එතෙක් පැවතිච්ච නීතිය එහෙනම් RDL. ඒ පුද්ගලයන්ට සහ දේපළවලට මේ රෝම ලන්දේසි නීතිය අදාළ වෙනවා. දෙවනි මූලධර්මය. පළවෙනි එක හරි, දෙවනි එක. තුන්වෙනි එක. ඉංග්‍රීසි නීතිය යම් හේකින් හඳුන්වා දෙනවා නම් ඒ හඳුන්වා දෙන්න පුළුවන් ජනාවාස නොවූ හෝ ප්‍රාථමික හා ශිෂ්ට සම්පන්න නොවූ රාජ්‍යයකට පමණි. අපි ඒකට වචනයක් කියනවා ටෙරා නුල්ලියුස්. ටෙරා නුල්ලියුස් කියන එකේ හරි අර්ථය තමයි කිසිවෙකුටත් අයිති නොමැති කියන එක. කිසිවෙකුට අයත් නොමැති. හරි දේශ ගවේෂණයකින් රාජ්‍යයක් හොයාගන්නවා කවුරුත් නැහැ.
හරි නැත්තම් ඉන්නවා ට්‍රයිබ් එකක් ගෝත්‍රයක් ඉන්නේ. හරි එක්ක ජනාවාස නොවු වෙන්නට ඕනේ. එහෙම නැත්තම් ජනාවාසයක් ඉන්න පුළුවන් ප්‍රාථමික හා ශිෂ්ට සම්පන්න නොවු. එහෙනම් පමණයි ඉංග්‍රීසි නීතිය හඳුන්වලා දෙන්නට පුළුවන්. ලංකාවේ තත්ත්වය හාත්පසින් වෙනස්. හරි ගාලු කොටුවක් තියෙනවා, යාපනයේ කොටුව තියෙනවා, හරි මාතර කොටුව තියෙනවා. මේවා ලන්දේස් ජාතිකයන් පරිපාලන ව්‍යුහයන්, අධිකරණ ව්‍යුහයන් ක්‍රියාත්මක කරනවා, ප්ලකාර්ඩ්ස් තියෙනවා. හරි එහෙනම් ශිෂ්ට සම්පන්න ජාතියක් ඉඳලා තියෙනවා. ශිෂ්ට සම්පන්න පරිපාලන සහ යුක්තිය පසුලීමේ ක්‍රමවේදයක් තිබිලා තියෙනවා. එහෙනම් ඉංග්‍රීසි නීතිය අදාළ කරන්න බෑ. ඇයි? ශ්‍රී ලංකාව කියන රාජ්‍ය ටෙරානොල්ලියුස් නෙමෙයි. එහෙනම් එතෙක් පැවතිච්ච නීතිය ඒ විදිහටම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නීතිය සියලුම පුද්ගලයන්ට සහ දේපළ වලට අදාළ විය යුතුයි. එවැනි අවස්ථාවක ඉංග්‍රීසි නීතිය අදාළ වන්නේ හඳුන්වා දුන් ප්‍රදානයට සහ යටත් විජිතේ තත්වයන් වලට සහ කොන්දේසි වලට අදාළ වන ප්‍රමාණයෙන් පමණි. යම් හේකින් ඉංග්‍රීසි නීතිය හඳුන්වා දෙන්න පුළුවන්. ඒක හඳුන්වා දෙන්නේ යම් කිසි සීමාවක් යටතේ. හරි. ඒ වගේම යටත් විජිතේ තත්වයන් වලට අදාළව කොන්දේසි වලට අදාළව. එහෙම නැතුව හෝල්සේල් ආපහු සම්පූර්ණ වශයෙන් ඉංග්‍රීසි නීතිය හඳුන්වා දීමක් කරන්න බෑ. දැන් එහෙනම් බලන්න, හිතලා බලන්න ඕගොල්ලෝ. ඉංග්‍රීසි ජාතිකයන් ඉන්නවා මේ පැත්තෙන් දාමු අපි 1802න් 1796 96න් පස්සේ ඉංග්‍රීසි ජාතිකයන්ට අදාළයි මේ සමස්ත මුහුදුබඩ ප්‍රදේශයන් ටික ක්‍රියාත්මක වුණේ RDL. ඔවුන්ට අවශ්‍ය වුණත් ඉංග්‍රීසි ජාතිකයන්ට අදාළ වුණත් කොච්චර ඕනේ වුණත් එකපාර ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරන්න බෑ. ඔවුන්ට සිද්ධ වුණා ඇයි 799 ප්‍රකාශය සහ කැම්බල්ලෙරෙහි හෝල් නඩු තීන්දුව ප්‍රකාරව මේ මූලධර්ම හතරට අනුකූල වෙන්න. යටත් කරගත්තු රාජ්‍යයේ නීතියක් තියෙනවා නම් ආයතන තියෙනවා නම් බාධා රහිතව ඉස්සරහට කරගෙන යනවා. ඒ නීතියේ සියලුම පුද්ගලයන්ට සහ දේපළ වලට අදාළයි. ඉංග්‍රීසි නීතිය හඳුන්වලා දෙනවා නම් ඒවා ජනාවාස නොවු හෝ ප්‍රාථමික හෝ ශිෂ්ට සම්පන්න නොවු ජනාවාසයකට විතරයි හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ හඳුන්වලා දුන්නත් ඒවාට සීමාකාරී තත්වයන් තියෙනවා. ඒ අවස්ථානුගත තත්වයන් සහ යටත් විදේ කොන්දේස් සහ තත්වයන්ට අනුකූල වන අන්දමට විතරයි මොනවාද ඉංග්‍රීසි නීතිය හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙනම් ඉංග්‍රීසි ජාතිකයන්ට උපතෝකෝටික ප්‍රශ්නයක් ආවා. අල්ලගත්තා තමයි ප්‍රදේශ. හැබැයි අපිට ඕනේ ලෝ එකෙන් පාවිච්චි කරන්න බෑ. අපිට ඕනේ නීතියෙන් මේ පාලනය කරන්න බෑ. තීර නීතිය තමයි රෝම ලන්දේසි නීතිය. දැන් එහෙනම් අපි බලන්න ඕනේ මෙතනින් ඉස්සරහට ඉංග්‍රීසි ජාතිකයන් කොහොමද රෝම ලන්දේසි නීතියෙන් පාලනය කරාද, කරගන්න පුළුවන් වුණාද, බැරි වුණා නම් ඇයි බැරි වුණේ, ඒවට ඕන යොදපු උපක්‍රම මොනවාද? ඔතෙන්ට එනකම් පැහැදිලි කට්ටිය රේස් හෑන් කරගෙන ඉන්න. අනිවාර්යයෙන්ම රේස් හෑන් කරගෙනම ඉන්න. රේස් පල්ලෙහා දාන්න එපා. මොකද මං හිතන්නේ ආපහු ඕගලන්ට පාඩම් කරන්න වෙනම කාලයක් අවශ්‍ය වේවි කියලා. ප්‍රශ්න තියෙනවා නම් සර් එක්ස්කියුස් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සර් මේකේ අර පොයින්ට් නම්බර් 4 වල තියෙන්නේ එවැනි අවස්ථාවක ඉංග්‍රීසි නීතිය අදාළ වන්නේ හඳුන්වා දුන් ප්‍රමාණයට කියන එක සර් පොඩි එක්සැම්පල් එකක් කියන්න පුළුවන්ද කොහොමද කියලා? අපි ඉස්සරහට බලමු. දැනට හිතන්න එපා. ඒ කියන්නේ අපි හිතන්නකෝ යම් කරුණක් සම්බන්ධ. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි නීතිය හඳුන්වලා දෙනවා කියලා කිව්වහම එංගලන්තයේ තියෙන තත්කාලයේ පවත්නා සියලුම ඉංග්‍රීසි නීතිය අදාළ කරන්න බෑ. හිතන්න විකිණීමේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමකට මේක අදාළ වෙනවා කිව්වොත් ඒ දුන්නු ප්‍රමාණයට කාර්යයට විතරයි ඉංග්‍රීසි නීතිය අදාළ වෙන්නේ. දැන් උදාහරණයක් මෙහෙම කියන්නකෝ අපි. දැන් ඔය දේම සිද්ධ වෙනවනේ ඉංග්‍රීසියෙන් 1815 දී. හරි. දැන් අපි මේ කතා කරන්නේ 1796 දී. ලන්දේසීන්ගෙන් ඉඩම් ටික ගන්නකොට භූමි ප්‍රදේශයන් ගන්නකොට ඉංග්‍රීසීන්ට සිද්ධ වෙච්ච දේ. ඔය දේම සිද්ධ වෙනවා උඩරටට ගිහිල්ලා ඉංග්‍රීසීන් 1815 ගිවිසුම ගහලා උඩරට ප්‍රදේශයන් අල්ලගත්තට පස්සේ ඉංග්‍රීසි ජාතිකයන්ට ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරන්න බෑ. ඇයි? ඒ වෙනකොට ඒ රටේ ඒ ප්‍රදේශයේ තිබ්බ නීතිය තමයි උඩරට නීතිය. දැන් උඩරට නීතිය යටතේ තිබ්බ ක්‍රමවේදය මොකක්ද? අපරාධ නීතිය යටතේ උඩරට නීතිය අපරාධ නීතිය යටතේ දඬුවම් ක්‍රමවේදය මොකක්ද? ඉතා කුරිරු අමානුෂික දඬුවම් තිබ්බා. ඉතා භයානක දඬුවම් ක්‍රමවේදයන් තිබ්බා. ඉංග්‍රීසි ජාතිකින් ඒකට බය වුණා. මොකද කළේ? ඉංග්‍රීසි නීතිය හඳුන්වා දෙන්න පුළුවන් සීමාවන් වලට යටත්ව යම් කරුණකට දුන් ප්‍රමාණයෙන්. මොකද්ද කරුණ? අපරාධ යුක්තිය පසළීම සඳහා සාමාන්‍ය උඩරට නීතිය අදාළ වෙන්නේ නැහැ. යුරෝපීය ජාතිකයන්ට කියලා කිව්වා. එහෙනම් යුරෝපීය ජාතිකයන්ට අදාළ වෙන්නේ ඉංග්‍රීසි නීතිය, අපරාධ නීතිය සහ ඒ පරිපාලන ව්‍යුහය කියලා ඔන්න හඳුන්වලා දුන්නා. ඕක තමයි කියන්නේ ලබා දුන් ප්‍රමාණයට, හඳුන්වා දුන් ප්‍රමාණයට, විෂයට සීමාවට යටත්ව තමයි ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරන්න ඕනේ කියලා කිව්වා කැම්බලෙරේ හෝල් නඩු තීන්දුවෙන්. හිතන්න එපා එහෙම කරා කියලා. මේ තියෙන්නේ මාර්ගෝපදේශ. මේවා එකක්වත් ওই විදිහට කරේ නෑ. ඉංග්‍රීසි ජාතිකයන් ඔයිට හාත්පසින් පරිබාහිරව ගිහිල්ලා කටයුතු කළා.
ඔය තියෙන ඒ කට්ටියට හම්බෙtti යටත් විජිත මාර්ගෝපදේශ. ඒවට අනුව බෑ. හැබැයි කරපු විදිහත් අපි ඉගෙන ගන්න ඕන. පැහැදිලිද මේ ප්‍රශ්නේ අහපු එක්කෙනා? thank you හරි. අනේ මට චුට්ටක් රේස් හෑන් කරගෙනම ඉන්න ආපහු මේ මෙතෙන්ට නිකන් කතා කරපු ටික පැහැදිලි කට්ටිය. හරි. ඕගලන්ට අර වෙනද තරම් ජයවේගකින් අද කරන්න බැරි වෙයි. ඒකට මට පොඩ්ඩක් සමා වෙන්න. මොකද ඊයේ රාත්‍රියේත් මේ ලොකු කන්සල්ටේෂන් එකට හලාවත ගිහිල්ලා නුවර ගිහිල්ලා ඊයේ රෑ වුණා එන්න. අද උදේ ඉඳලා කන්ෆරන්ස් එකක් තිබ්බා. ඒ කන්ෆරන්ස් එක ඉවරනකොට 5:00යි. ගෙදරට ඇවිල්ලා විනාඩි 10න් මේ ටක් ගාලා ඔයගොල්ලොත් එක්ක කරන්නේ. ඒ හින්දා ගොඩක් මහන්සි. අර වෙනද තරම් ජවයකින් කරන්න බැරි වෙයි. නමුත් මම හිතනවා පාඩම පැහැදිලි වෙන්න උගන්වනවා කියලා. ඒ හින්දා අනේ කරුණාකරලා තේරුම් නැතුණක් තිබ්බොත් අහන්න. මම එතකොට ඒක නැවත පැහැදිලි කරලා දෙන්නම්. හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. දැන් ඔන්න ඉංග්‍රීසි ජාතිකයන්ට මුහුණ පාන්න සිද්ධ වෙච්ච ගැටලුවේ ප්‍රමාණය ඔයගොල්ලන්ට අවබෝධ වෙන්නට ඕනි. ඇයි? කැම්බල්ලරේ හෝල් නඩු තීන්දුවයි 799 ප්‍රකාශයයි දෙකම කිව්වා මොනවාද? බෑ. ඔයගොල්ලන් ඉංග්‍රීසි නීති දාන්න බෑ. තිබ්බ නීතිය ඉස්සරහට කරගෙන යන්න. ඒක සියලුම දේපල වලට පුද්ගලයන්ට අදාළයි ඉංග්‍රීසි නීති දාන්න පුළුවන් මේ අවස්ථාවකදී විතරයි. ඒකත් මෙන්න මේ සීමාවන් වලට. හරි. ඔන්න එහෙනම් ඉංග්‍රීසි නීතිය ඉන්න පරිපාලකයින්ට ඉංග්‍රීසි නීතියේ ඉන්න මිනිසුරුවරුන්ට මොනවා වුණාද? උණ ගැනෙන්න පටන් ගත්තා. හයි මේ කිව්ව දේවල් ටික කිව්වට මේ මූලධර්ම ටික දුන්නට අනේ අපිට කරගන්න බෑ. අපිට පුරුදු අපේ ඉංග්‍රීසි නීතිය. අපි දන්න නොදන්න රෝමන් ඩච් ෆ්ලෝ එකක් උගන්වන්න බෑ. කියලා දෙන්න බෑ. අපිට ඒකෙන් යුක්තිය පසලන්න බෑ. හරි. ප්‍රධාන ගැටලු කිහිපයක්ම මතුවෙනවා. අපි බලමු මොනවද මේ මතුවලා තියෙන ගැටලු කියලා. හරි. ඔතෙන්ට එකක් එන පැහැදිලි වෙන්න ඕනේ ඉංග්‍රීසි ජාතිකයන්ට මොනවද ඇයි මේ ගැටලු වෙන්නේ? ඇයි ගැටලු වෙන්නේ? ඔවුන්ට සිද්ධ වුණා අර භූමි ප්‍රදේශයන් වලට ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරනවා වෙනුවට රෝම ලන්දේසි නීතිය එනයින් මේ විදිහටම ඉස්සරහට පවත්වාගෙන යන්න. බලමු. බ්‍රිතාන්‍ය යටත් විජිතයේ පවතින නීති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ විට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවිය. ප්‍රධාන ගැටලුව වූයේ ලන්දේසි යුගයේදී ක්‍රියාත්මක වූ ලන්දේසි නීතිවල විෂයපතය සහ ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලීමයි. මෙයට හේතු කිහිපයක් විය. යුක්තිය පැසදලීම සම්බන්ධ වූ නෙදර්ලන්ත නිලධාරීන් සහයෝගයකින් කටයුතු කළේ නැත. 2. ලන්දේසි මිනිසුරුවන් බ්‍රිතාන්‍ය පාලනය යටතේ අධිකරණවල සේවය කිරීම ප්‍රතික්ෂේප කළහ. 3. ලන්දේසි ආරවුල් විසඳුණු ආකාරය පිළිබඳ වාර්තා ලන්දේසීන් විසින් බ්‍රිතාන්‍යයන්ට අකමැත්තෙන් හෝ බලය පැවරීමට පෙර විනාශ කර දැමීම. දැන් මොකද වුනේ? බ්‍රිතාන්‍යයන් ඉන්නවා, ලන්දේසීන් ඉන්නවා, ඉංග්‍රීසීන් ඉන්නවා. 796 වෙනකොට ලංකාවේ ලන්දේසි ප්‍රදේශයන් ටික ඉංග්‍රීසීන් අල්ලගෙන ඉවරයි. හැබැයි ලෝකයේ අනිකුත් තිබ්බ ගෝලීය තිබ්බ තත්ත්වයක් එක්ක 1802 ගිවිසුම ගහලා අනිකුත් ප්‍රදේශයන් ටිකක් ඉංග්‍රීසීන්ට පවරලා දෙන්න සිද්ධ වුණා. හරි. ඒ උනේ සිද්ධ වුණා. හරි. ලන්දේසීන් කැමැත්තෙන් නෙමෙයි දෙන්නේ. කොටසක් අල්ලගත්තා, කොටසක් පවරලා දෙන්න සිද්ධ වුණා. දැන් මොකද උනේ? දැන් ලන්දේසීන් දන්නවා ඉංග්‍රීසි ජාතිකයන්ට තියෙනවා කැම්බල්ලරේ හෝල් නඩු තීන්දුව 799 ප්‍රකාශය. දැන් RDN නැත්නම් රෝම ලන්දේසි නීතියම තමයි ඉස්සරහට කරගෙන යන්න වෙන්නේ. එහෙම තියෙනකොට ඔන්න පළවෙනියට මේක තමයි පරිපාලන සේවයේ හිටපු නෙදර්ලන්ත නිලධාරීන් ඉංග්‍රීසි ජාතිකයින් එක්ක සහයෝගයෙන් කටයුතු කළේ නැහැ. ඇයි? කැමැත්තෙන් නෙමෙයි මේ භූමි ප්‍රදේශයන් දුන්නේ. හරි. එක්කෝ අත්පත් කර ගැනීමක්, එක්කෝ පවරා දීමක්. දෙකේම කැමැත්තක් නැහැ. හරි. එහෙනම් අකමැත්තෙන් මේ නෙදර්ලන්ත නිලධාරීන්ගේ සහයෝගය ඉංග්‍රීසි නිලධාරීන්ට හම්බුනේ නැහැ. පරිපාලනය කරගෙන යන ආකාරය පිළිබඳ ලන්දේසි මූලධර්ම වල ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ලන්දේසි ජාතික නැත්නම් නෙදර්ලන්ත නිලධාරීන් ඉංග්‍රීසි නිලධාරීන්ට සහයෝගයක් ලබා දුන්නේ නැහැ. දෙවැනි ප්‍රධානම ගැටලුව. හරි. මේ ලන්දේසි මිනිසුරුවරුන් බ්‍රිතාන්‍ය පාලනයක් යටතේ අධිකරණ සේවයේ කටයුතු කරන්න ඔවුන් අකමැත්තක් බල කළා. හරි. නෙදර්ලන්තයෙන් ආපු නෙදර්ලන්තයේ ඉන්න මිනිසුරුවරු කිව්වා අපි ඕත් එක දීලා තියෙන්නේ අපි මේ කියන මොකද ඒකට සිංහලෙන් කියන්නේ දියුරුම දීලා ලබා දීලා තියෙන්නේ ප්‍රතිෂ්ඨාව මේ මොකක්ද ඒකට කියන්නේ සිංහලෙන්
ප්‍රතිඥාවනේ සර්. ප්‍රතිඥාව. හා. ප්‍රතිඥාව. ප්‍රතිඥාව ලබා දීලා තියෙන්නේ නෙදර්ලන්ත රාජ්‍යයට සේවය කරනවා. නෙදර්ලන්තයේ තියෙන එකට තමයි අපි සේවය කරන්නේ. නැත්නම් ඉංග්‍රීසි ජාතිකයින්ට නෙමෙයි. හරි ඒ හින්දා අපි ප්‍රතිඥාවක් දීලා ඉවර වෙලා ඕගොල්ලන්ගේ අධිකරණ වල ඇවිල්ලා අපිට කටයුතු කරන්න බෑ. පළවෙනි එක පරිපාලන නිලධාරීන් සහයෝගය දුන්නේ අධිකරණ නිලධාරීන් සහයෝගය ලබා දීමක්ම නෙමෙයි ප්‍රතික්ෂේප කරනවා. කෙලින්ම ඇවිල්ලා ඉංග්‍රීසි නීති අධිකරණයන් වලදී අපි නෙදර්ලන්ත අධිකරණය අපි අධිකරණ නිලධාරීන් විදිහට අපි විනිසුරුවන විදිහට කටයුතු කරන්නේ නැහැ. තුන්වෙනි එක තමයි මේ කොහොමද මේ යුක්තිය පසලීම සිද්ධ වුණේ පරිපාලනය සිද්ධ වුණේ කියන වාර්තා එක්ක විනාශ කරා හරි ඒක නැත්තම් ලබා දීමක් සිද්ධ කළේ නැහැ. කොහොම හරි ඉංග්‍රීසීන්ට ඒවා හම්බුනේ නැහැ. හතරවෙනි එක තව එකක් තියෙනවා. ඒවා හම්බුණත් කියවන්න ඉංග්‍රීසි ජාතිකයන් ලතින් භාෂාව දන්නේ නැහැ. මොකද මේ නෙදර්ලන්ත ජාතිකයන් මේ වාර්තා සියල්ල සකස් කළේ ලැටින් ටර්ම්ස් වලින් ලතින් භාෂාවෙන්. හරි. එහෙනම් ඉංග්‍රීසීන්ට සිද්ධ වෙච්ච දේවල් ටික. පළවෙනි එක නිලධාරීන් සහයෝගයෙන් කටයුතු කළේ නැහැ. පරිපාලන නිලධාරීන්. දෙවැනි එක අධිකරණ නිලධාරීන් අධිකරණ කටයුතු වලින් බැහැර වෙනවා. ඔවුන් අධිකරණය තුලදී යුක්තිය පසලීමේ කාර්යයට දායක වෙන්න බෑ කියලා ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි එක වාර්තාවන් නැහැ. වාර්තාවන් විනාශ කරලා ඒවා හොයා ගැනීමේ හැකියාවක් නැහැ. හතරවෙනි එක හොයාගත්තත් ඒ වාර්තා කියවන්න බෑ. ඉංග්‍රීසි ජාතිකයන් ලතින් භාෂාව දන්නේ නැහැ. ලතින් භාෂාවෙන් තමයි සියලුම පරිපාලන ක්‍රමවේදයන් සහ අධිකරණ ව්‍යුහයන් සම්බන්ධ වාර්තාවන් නෙදර්ලන්ත ජාතිකයන් ලන්දේසි ජාතිකයන් සකස් කරලා තිබ්බේ. ඔන්න ඔය හින්දා දැන් ඉංග්‍රීසීන්ට තියෙනවා මොකක්ද? ගෙදර ගියොත් අඹුනසී මොකක් හරි යන්නේ වගේ සීන් එකක්. හරි දෙපැත්තම බැලන්ස් කරගන්න බෑ. යන තොනේ රවුලක් තොනේ වගේ සීන් එකක් මෙන්න මෙතන ඉංග්‍රීසි ජාතිකයන්ට සෙට් වෙනවා. හරි. මොකද මේ කට්ටියට සිද්ධ වෙන්නේ? ඒ කට්ටියට තියෙනවා එක පැත්තකින් 799 ප්‍රකාශයයි කැම්බල්ලේ ඕල් නඩු තියෙනවා. 799 ප්‍රකාශය තියෙනවා. අනිත් පැත්තෙන් කැම්බල් මේ පැත්තෙම තියෙනවා කැම්බල් vs හෝල් නඩු තීන්දුව. හරි. එහෙම තියෙද්දි මොකක් වෙනවද? මේ පැත්තෙන් එනවා ඒගොල්ලන්ට තියෙන ගැටලුකාරී තත්වයන් හතරක්. පරිපාලන නිලධාරීන් සහයෝගය දෙන්නේ, අධිකරණ නිලධාරීන් අධිකරණයේ ප්‍රතික්ෂේප කරනවා, වාර්තාවන් විනාශ කරලා ඒවා හොයාගන්න බෑ. හොයාගත්තු වාර්තාත් කියව ගන්න බෑ ලතින් භාෂාවෙන් තියෙන්නේ. ඔහොම තියෙනකොට කොහොමද මේ මැද්දේ ඉන්න ඉංග්‍රීසි ජාතික නිලධාරීන් ඉංග්‍රීසි ජාතික පරිපාලන නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් මේ භූමි ප්‍රදේශයන් වලට අදාළ ඉංග්‍රීසි මේ පරිපාලනය හෝ යුක්තිය පසලීම ක්‍රියාත්මක කරන්නේ. ඔන්න ඉංග්‍රීසි ජාතිකයින්ට සිද්ධ වෙන්න තිබ්බ අභාග්‍ය සම්පන්න තත්ත්වය. ඔවුන්ගේම මූලධර්ම වලින් ඔවුන්ම අනාථ වෙලා තියෙනවා. ඇයි මෙතනින් එහාට යන්න ඔවුන් දන්නේ නැහැ. හරි RDL පිළිබඳව ඔවුන් දන්නේ නැහැ. ඒවා උගන්වන්න ඕනේ මේ නෙදර්ලන්තෙන් ආපු කට්ටිය. ඒ කට්ටිය සහාය දෙන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරනවා, වාර්තාවක් නැහැ, තනියෙන් කියවලා ඉගෙන ගන්නත් බෑ ලතින් භාෂාවෙන් තියෙන්නේ. ඔන්න ඔහොම තියෙද්දි ඉංග්‍රීසි ජාතිකයන් අන්ත අසරණ වෙනකොට ඉංග්‍රීසි ජාතික නිලධාරීන් මේක පරිපාලනය කරගෙන යන්නත් ඕනේ. ආපහු මේක ලන්දේසි ජාතිකයන්ට දෙන්නත් බෑ. ඉස්සරහට යන්නත් ඕනේ. චොර වෙන්නත් බෑ. එහෙනම් ඒගොල්ලෝ මොනා කරනවද? උපකල්පන කිහිපයක් භාවිතා කරනවා. හරි. උපකල්පන කිහිපයක් භාවිතා කරමින් ඒ උපකල්පන මත පිහිටලා ඔවුන් පරිපාලන සහ මේ යුක්තිය පසලීමේ ක්‍රියාවලිය යනවා. හරි. එහෙනම් ඒ උපකල්පන වලට යාමට ඉංග්‍රීසි ජාතිකයන්ට හේතු බවට පත් වෙන්නේ මොනවාද? මෙන්න මේ කියපු හේතු කාරණා 4 සහ කැම්බල්ලේ හෝල් නඩු තීන්දුව 799 ප්‍රකාශයෙන් කිව්වා. පැවතිච්ච නීතිය එනයින්ම ඉදිරියට කරගෙන යන්නට ඕනේ. නීති හා ආයතන සහ සියලු පුද්ගලයන්ට දේපළ වලට අදාළයි ඉංග්‍රීසි නීතිය සීමාකාරී අවස්ථාවක විතරයි අදාළ කරන්න පුළුවන් කියලා කිව්ව හින්දා. හරි. ඔන්න ඔය කතන්දරේ පැහැදිලි වෙච්ච කට්ටිය රේස් සෑම් කරා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අර ඊට කලින් කොටසේ අර දෙවෙනි පොයින්ට් එකේ කියන්නේ අර මෙන්න මේ දෙවෙනි පොයින්ට් එකේ කියන්නේ මෙම නීති කියලා කියන්නේ ලන්දේසි නීතිය නේද? ඒ වෙනකොට ඒ ප්‍රදේශයේ තිබ්බ නීතිය. ඒක ලන්දේසි නීතිය වෙන්න පුළුවන්, සිංහල නීතිය වෙන්න පුළුවන්, තේසවලාම නම් තේසවලාම වෙන්න පුළුවන්. ඒක පැවතිච්ච නීතිය. ඒ නීතිය ඒ පුද්ගලයන් සහ දේපළ වලට අදාළ වෙනවා. අදාළයි. ඒ ප්‍රදේශයේ ඉන්න ඕනම පුද්ගලයෙක්ට සියලුම පුද්ගලයන්ට දේපළ වලට අදාළයි. ඉංග්‍රීසි නීතිය ගන්න බෑ කියන්නේ. බෑ. හරි. දැන් උදාහරණයක් විදිහට මෙහෙම කියමු. කොයි අහ ප්‍රශ්න අහපෙක නැහැ. ඔව් සෝකේ. හරි. ඔයා ඉන්නවා හිතන්න. ඔයා 1803 දී ඉන්නවා ඔන්න ගාල්ලේ. හරි.
ඔයා ඉංග්‍රීසි ජාතිකයෙක්. ඔයා යුරෝප ඉංග්‍රීසි ජාතිකයෙක්. ජාතික කාන්තාවක්. දැන් ඔයාට අදාළ වෙන නීතිය මොකද්ද? 1803 දී රෝමලන්දීස් රෝමලන්දේසි නීතිය. ඇයි ඒකට හේතුව මොකද්ද? මේ කැම්බර්ලේ හෝල් නඩු තීන්දුව සහ 799 ප්‍රකාශයේදී කිව්වා ඒ වෙනකොට පැවතිච්ච නීතිය ඉස්සරහටම කරගෙන යනවා. ඒ ඉන්න ප්‍රදේශයේ ඉන්න සියලුම ජාතිකයින්ට වෙනස්කමකින් තොරව සහ ඊට මේ දේපල වලට වෙනස්කම් වලින් තොරව අදාළ වෙනවා. එහෙනම් ඔයාට අදාළ වෙන්නේ ගාල්ලේ ඉන්නේ ගාල්ල භූමි ප්‍රදේශයේ තිබ්බ ක්‍රියාත්මක වුණේ RDL. ඒ නීතිය එනයින්ම ඔයාටත් ඒ විදිහටම අදාළ වෙනවා. හරි. 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 එහෙනම් ඔන්න අපි බලමු දැන් මේ ඉංග්‍රීසි ජාතිකයින් කොහොමද උපකල්පනයන් ගොඩනගාගෙන ඉංග්‍රීසි පාලනයක් කරගෙන ගියේ ලන්දේසි නීතිය අදාළ කරගනිමින්. හරි. ඔන්න අපි දැන් බලමු. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ලන්දේසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස ඇති කර ගන්නා ලද උපකල්පනයන් සහ ඒවායේ ප්‍රායෝගික භාවිතාවයන්. රෝමානු ලන්දේසි නීතිය යනු වර්තමානයේ නෙදර්ලන්ත සහ අතීත ඕලන්දයේ ක්‍රියාත්මක වූ නීති පද්ධතියක් වන අතර එය රෝම නීතිය සහ ඕලන්දයේ ප්‍රාදේශීය චාරිත්‍රවල සංශ්ලේෂණයක් විය. 1656න් පසු ශ්‍රී ලංකා මුහුදුබඩ පළාත් ලන්දේසින් විසින් යටත් කර ගැනීමෙන් පසුව රෝම ලන්දේසි නීතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. යලත් විජිතයන් පාලනය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති මූලිකාංග සැපයූ කැම්බල් vs හෝල් යන නඩු තීන්දුව මගින් නියම කරන ලද ඇතැම් මූලික මූලධර්ම වලට අනුව බ්‍රිතාන්‍ය පාලන සමයේ පවා ලන්දේසි නීතිය සහ රෝම ලන්දේසි නීතිය ලංකාවේ ක්‍රියාත්මක විය. රෝම ලන්දේසි නීතිය තවමත් රටේ අවශේෂ නීතියක් ලෙස පවතින අතරම වර්තමානයේ ප්‍රායෝගිකව භාවිතා කරනු ලබන නීති ප්‍රභේදයන්ගේ මූලික හරයන් වශයෙන්ද හැඳින්විය හැක. අපි එහෙනම් බලමු මොකද්ද මේ උපකල්පනයන් ටික. ඔන්න පළවෙනි උපකල්පනය. පළවෙනි උපකල්පනය ඉදිරිපත් කරන නඩු තීන්දුවක් තමයි ඩැනියල් සිල්වා එරෙහි ජොහානිස් අප්පු කියන නඩු තීන්දුව. හරි. ඒ කියන්නේ දැන් මේ ඉංග්‍රීසි ජාතිකයින්ට පරිපාලනය සහ යුක්තිය ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය වෙනවා. ඒ හින්දා ඔවුන්ට රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වෙනවා. ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන්ගේ සහයෝගය නොදැනවීම, හරි කියව ගන්න බැරි වීම, වාර්තා නොමැති වීම, අධිකරණ නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම, සේවය කිරීම මෙන්න මේ කියන දුෂ්කරතාවයන් හමුවේ ඔවුන් යම් යම් උපකල්පනයන් ගොඩනගා ගත්තා. ඉන් ඔන්න පළවෙනි උපකල්පනය අපි ඉදිරිපත් කරනවා ඩැනියල් සිල්වා එරෙහි ජොහානිස් අප්පුහාමි නඩු තීන්දුවෙන් ආපු උපකල්පනය. මොකක්ද බලන්න මේ උපකල්පනය? යටත් විජිතයක් පිහිටුවීමට පෙර පනවන ලද නීති විධිමත් ලෙස යටත් විජිතයට ඇතුළු නොකළත් යටත් විජිතය තුළ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ. නමුත් යටත් විජිතයක් හිමිවීමෙන් පසු නෙදර්ලන්තයෙන් හඳුන්වා දුන් නීති විශේෂයෙන්ම යටත් විජිතයට හඳුන්වා දී නොමැති නම් ඒවා යටත් විජිතය තුළ ක්‍රියාත්මක නොවේ. ඒ කිව්වේ මොකක්ද? මේ සරල සංකල්පයක් මේ තියෙන්නේ. හරි. දැන් හිතන්න ලන්දේසි ජාතිකයින්ගේ රෝම ලන්දේසි නීතියේ අදාළත්වය සම්බන්ධයෙන් මේ උපකල්පන ටික ඔක්කොම හදන්නේ. මොවුන් උපකල්පනය කරනවා මෙන්න මෙහෙම. හරි. යම් කිසි යටත් විජිතයක් අපි හිතමුකෝ මේක. මේ ඔක්කොම ගේන්නේ රෝම ලන්දේසි නීතිය ලංකාවට මෙන්න මෙහෙම ඇප්ලයි වෙන්න ඇති. හරි හැම වෙලේම මතක තියාගන්න ඇති. ඇප්ලයි වෙන්න ඇති. අසම්භාව්‍ය ක්‍රියාවන් සම්බන්ධයෙන් තමයි මේ උපකල්පනයන් මේ තියෙන්නේ. ඔවුන්ගේ පළවෙනි උපකල්පනය තමයි 1505න් පස්සේ 1656 දී. හරි. 1656 දී ලන්දේසින් මේ මුහුදුබඩ ප්‍රදේශයන් අල්ල ගන්නකොට මෙන්න මෙහෙම ක්‍රියාත්මක වෙන්න ඇති. 656 වෙනකොට හරි 1656 වෙනකොට යටත් විජිතයන් පිහිටුවීමට පෙර පනවන ලද නීති. ඒට කලින් නෙදර්ලන්තයේ තිබ්බ සියලුම නීති හරි බතාවියානු ව්‍යවස්ථා හරි මොනවා හරි නෙදර්ලන්තයේ කියන්නේ බතාවියානු ව්‍යවස්ථා නෙමෙයි මේ කියන්නේ අතරම මේ 1656 යටත් විජිතයක් ඇති වෙන්න කලින් පැවතිච්ච නීති සියල්ල යටත් විජිතයට අදාළ වෙනවා. කිසි ගැටලුවක් නැහැ 100%ක්ම ඒක අදාළ වෙනවා. හැබැයි යටත් විජිතයේ පිහිටුවීමෙන් පස්සේ ඒ කියන්නේ 1656න් පස්සේ යම් කිසි නීතියක් නිර්මාණය වෙලා තියෙනවා නම් ඒක එනයින්ම යටත් විජිතයට අදාළ වෙන්නේ නැහැ. ඒ රෝම ලන්දේසි නීතිය අදාළ වෙන්නේ යටත් විජිතයට විශේෂයෙන් අදාළ කරනවා කියලා දැක්වුවොත් පමණි. ඔන්න පළවෙනි උපකල්පනය. හරි. ඕක හොඳට ඔළුවේ මතක තියාගන්න. මම පොඩ්ඩක් කැමරා එක ඔෆ් කරන්න අද. පොඩ්ඩක් අමාරු. හරි. මොකද්ද කිව්වේ? යටත් විජිතයක් නිර්මාණය කරන අවස්ථාවේදී
හරි යටත් විධියක් පිහිටවා ගනු ලබන අවස්ථාවේදී පැවතිච්ච සියලුම නීති ඒ යටත් විජිතයට එනයින්ම අදාළ වේ. එනයින්ම ක්‍රියාත්මක වෙනවා ස්වයංක්‍රීයයට 100%ක්ම ක්‍රියාත්මක වෙනවා. හැබැයි යම් විශේෂ නීතියක් යම් නීතියක් යටත් විජිතය නිර්මාණය කළාට පස්සේ නිර්මාණය කරනවා නම් ඒක අර වගේ ස්වයංක්‍රීයව ඒ යටත් විජිතයට අදාළ වෙන්නේ නැහැ. ඒක ඒ යටත් විජිතයට අදාළයි කියලා විශේෂයෙන් දක්වලා තිබ්බොත් විතරයි අදාළ වෙන්නේ. හරි අන්න ඒ කියපු උපකල්පනය පැහැදිලි කට්ටිය රේස්සෑම් කරන්න. තේරුම් නැත්නම් ආයෙ අහන්න. excuse me sir. ඔව්. ඒකකොට දැන් මේ විශේෂයෙන්ම ආයත් කරලා තියෙන්න ඕනේ කියලා කියන්න ඕන බ්‍රිතාන්‍යයන් විසින් නේද? ඒ කියන්නේ නෑ. ලන්දේසීන් බ්‍රිතාන්‍යයන් නෙමෙයි කියන්නේ ලන්දේසීන් කියනවා. right. හරි ඒ කියන්නේ ලන්දේසී හිතන්නකො ලන්දේසීන් 1656ට කලින් හදපු ඔක්කොම නීති ටික ලංකාවේ ලන්දේසී භූමීන් වලට අදාළ වුණා. 656න් පස්සේ අලුත් නීතියක් ගෙනාවොත් ඒක ශ්‍රී ලංකාවේ යටත් විජිතයට අදාළ වේ කියලා ඒ ව්‍යවස්ථාවේ තියෙනවා. එහෙම නැත්නම් අදාළ වෙන්නේ නැහැ කියලා ඉංග්‍රීසි නීතියෙන් කිව්වා. ඇයි ඒ කට්ටියට අවශ්‍ය උනේ හැම වෙලෙම බලන්න. ඇයි දැන් ඕක ප්‍රැක්ටිකලි හිතන්න එතකොට ওই අවබෝධය ඕගොල්ලන්ට එනවා. ඇයි ඕක ওই විදිහට ඒගොල්ලෝ උපකල්පනයක් ගොඩනගන්න ඇත්තේ. හරි. අලුතෙන් ඒ කියන්නේ නිර්මාණය වෙද්දී පැවතිච්ච නීතිය නයින්ම තියෙනවා. අලුතෙන් එනවා නම් විශේෂයෙන් දක්වන්න ඕන. ඇයි ඔහොම එකක් දාගන්න ඇත්තේ? හැම වෙලේම තර්ක කරන්න. හැම වෙලේ ඕනම පාඩමක තර්ක කරන්න. ඔය මල්ගඩ ටික ඔළුවේ තියෙන ටික අයින් කරගන්න. ආ. සර් ඒගොල්ලෝ මේ ඒ කියන්නේ 1656ට කලින් 56ට කලින් තිබ්බේව ගැන ඕල්රෙඩි ඒගොල්ලෝ දැන් දන්න හින්දාද? නෑ. ඒ කියන්නේ ඒ රටෙත් ඒ නීතිය ගැන ඒගොල්ලෝ පුළුවන් සර් පුළුවන් තරම් මේගොල්ලෝ මේ ඉංග්‍රීසි නීතිය ඔව්. එක්කෙනෙක් අජිත් පෙරේරා කිය. සර් මෙතන මට හිතෙන විදිහට ඉංග්‍රීසි නීතිය ඒගොල්ලොන්ට ගේන්න තිබිච්ච ඉක්මන්කමක් විදිහට මට දකින්න පුළුවන්. මං හිතන විදිහට. දැන් අනිත් එක්කෙනා උපකල්පන ප්‍රේමලාල්. ඔව් ප්‍රේමලාල් කිය. හිදසක් තියෙනවා නම් එතන ඉංග්‍රීසි නීතියෙන් පුරවන්න පුළුවන්. එතකොට ප්‍රමාණිකූලව ඒගොල්ලන්ට හඳුන්වා දෙන්න පුළුවන් ඉංග්‍රීසි නීතිය. හරි. අනිත් එක්කෙනා ඔය ඔතන අර මේ පරණ ප්ලැකාඩුයි පරණ බතාවියානු ව්‍යවස්ථායි අලුත් බතාවියානු ව්‍යවස්ථායි වල අනුව අර අලුත් එක මේ ඇක්සෙප්ට් කළේ නෑනේ. ඒක අර ආවද නැද්ද කියලා ප්‍රශ්නයක් තිබුණානේ අලුත් බතාවියානු ව්‍යවස්ථාව. එතකොට දැන් මෙයාලා යටත් විදිහට අල්ල ගන්නකොට මේ අර ඒ ප්‍රශ්නේ හින්දා ඕක වුණාද කියලා. මේ ප්‍රශ්නේ ගෙනාවෙත් මේගොල්ලෝ. ලන්දේසීන්ට එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. සර් දැන් ලන්දේසිනේ 656 අල්ලගන්නකොට එතකොට අල්ලගත්ත ගාම ඒ කියන්නේ ඒක නිකන් අර කිසිම මේව එකක් නෑනේ කියන දේ අර ඒගොල්ලෝ උපකල්පනේ. කියන්නේ අල්ලගන්නකොට කලින් තිබ්බ නීති අදාළ වෙනවලු ඊට පස්සේ 656 අල්ලගත්තා. එතකොට කලින් කියපු නීති අදාළ වෙනවලු එතනින් පස්සේ යටත් විජිතේ තියාගෙන යනකොට අලුතෙන් ආපු නීති එනවා කියන එක කියන්නේ ඒක ටිකක් ගැලපෙන්නේ. හරි. ඔයාගේ නම මොකද්ද? අනුසි. අනුසි. හරි. කොහොම මයික් එකේ ඉන්න යන්න එපා. හරි. මෙහෙම හිතන්නකෝ. ගැලපෙන්නේ නැහැ කියලා ඔයාලට තේරෙන්නේ නැතුව ඇති මෙහෙමයි. හරි. අපි හිතමු මෙහෙම. අපේ ලංකාව 1815 අපි ලංකාව කියලා අයින් කරමුකෝ. X කියන රාජ්‍ය. හරි. අපි නමක් දාමු මේකට. මොකක් හරි නමක් කියන්න මට ලංකාව ABC කියලා දානකො හරි. ඔන්න ABC කියන දිවයින. හරි දානස්. හරි. නම මොකද වගේ අතරම මට පැහැදිලි නැහැ. අනුසි. අනුසි. ඔව් ඔව්. හරි. ABC කියලා අනුසි ඔන්න රාජ්‍යයක් තියෙනවා. හරිද? හරි. හරි. මේ රාජ්‍ය 1700 දී අල්ල ගන්නවා රෝම ලන්දේසි ජාතිකයන්. හරි. 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 දැන් 1700 වෙනකොට රෝම ලන්දේසි නීතිය කියන්නේ මොකක්ද අනුසි කියලා දන්නවද? ලන්දේසින්ගේ රෝමායගේ දෙගොල්ලන්ගේ එකතුවෙන් ආපු රෝමන් ලෝ ප්ලස් ඩච් ලෝ ඒ දෙකේ එකතුවක් විදිහට තමයි ඒ කියන්නේ. එච්චර ඒ කියන්නේ 1700ට ගොඩාක් අවුරුදු ගානකට කලින් ඉඳලානේ මේ නීතිය එන්න ඕනේ. ඔව්. මේ නීති මූලධර්ම ඔක්කොම තියෙනවා. හරි. 700 ඉඳලා 1800 වෙනකන් 900 වෙනකන් කියලා හිතන්නකෝ. 1900 වෙනකන් මේ අවුරුදු 200ක්
පාලනය කරනවා රෝම ලන්දේසි නීතිය මේ රෝමන් ඩච්ලෝ කියන කට්ටිය. ඒ කියන්නේ ලන්දේසීන් මේ අවුරුදු 200 මේ ABC කියන රාජ්‍ය පාලනය කරනවා. හරිද අනසි? ඔව්. දැන් එතනින් එහාට ඔන්න ඔයා තමයි මේ රාජ්‍ය පාලනය කරන්න යන්නේ. හරි. හරිද? හරි. හරි. දැන් ඔයාට පාලනය කරන්න කලින් ඔයාව ඒ පාලනයට යොමු කරපු තැනත්තා ඔයාට සීමාවන් දෙකක් දානවා. එකක් තමයි හරි ඔයා හිතනකො ඔයා ඉංග්‍රීසි ජාතිකයෙක් කියලා. ඔයාට දාපු සීමාව තමයි ඔයාට ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරන්න බෑ. හරි. ඔව්. එතෙක් පැවතිච්ච නීතිය ඒ විදිහටම ගෙනියන්න ඕනේ. ඒක සියලුම පුද්ගලයන්ට සහ දේපළවලට අදාළයි. ඉංග්‍රීසි නීතිය අදාළ කරන්නේ නම් එය ශිෂ්ට සම්පන්න ජාතියක් නොවෙන්නට ඕනේ. එහෙම අදාළ කරනවා නම් ඒවා සීමාවට යටත්වයි අදාළ කරන්න පුළුවන්. 3 4 ඔයාට අදාළ වෙන්නෙම නෑ. එතකොට දැන් මෙතන ඒ දෙක අයින් කරන්න. දැන් ඔයාට තියෙන්නේ ඒ තිබ්බ නීතිය ඉස්සරහට කරගෙන යන්න. දැන් අනුසිට පුළුවන් ද ලතින්? බෑ. නෑ. ඔන්න ලතින් බෑ. වාර්තාවන් ඔයාට හොයාගන්නත් නෑ. හරි. නිලධාරීන් ඔයාට සහයෝගය දෙන්නෙත් නෑ. අධිකරණයේ කටයුතු සිද්ධ වෙන්නෙත් නෑ. හැබැයි ඔයාගෙන් හිතන්නකෝ ඔයාගේ ඉන්න සුපීරියර් ඔෆිසර් ඔයා හැම මාසෙකම ඔයාගෙන් රිපෝට් එකක් කියනවා කොහොමද වෙන්නේ කියලා. දැන් ඔයාට සිද්ධ වෙනවා කොහොම හරි මේ පැවතිච්ච නීතිය මොකද්ද ඒතකොට අනුසි මේකේ? රෝම ලන්දේසි නීතිය. රෝම ලන්දේසි නීතිය ඉස්සරහට පවත්වාගෙන යන්න ඔයාට සිද්ධ වෙනවනේ ඔයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඔව්. හරි. එතකොට ඔන්න ගේන පළවෙනිම උපකල්පනය තමයි අනුසි ඔයා හිතනවා 1700 වෙනකොට මේ යටත් විජිතේ අල්ලගත්තනේ රෝම ලන්දේසි ජාතිකයන් ලන්දේසි. ඔව්. හරි. 700 වෙනකොට අල්ලගත්තට පස්සේ හරි 700 වෙද්දී මේ වෙනකොට තිබ්බ මූල ධර්ම ටිකක් තිබ්බනේ 1000 අර මුල ඉඳලා රෝම නීතිය පටන් ගැනීමේ ඉඳලා 1700 දක්වා කාලවකවානුවේදී නිර්මාණය වෙච්ච නීති තියෙනවානේ. ඔව්. ඒ නීතිය මේ යටත් විජිතේට රෝම ලන්දේසි ජාතිකයන් මේ මොකද්ද අදාළ කරන්න ඇති කියලා ඔයා උපකල්පනයක් කරනවා. හරිද? හරි. 700න් පස්සේ මොකක් හරි නීතියක් හැදුවොත් හරි 700න් පස්සේ 1700න් පස්සේ මොනවා හරි අලුත් නීතියක් හැදුවොත් ඒක අර විදිහට සම්පූර්ණයෙන්ම ඇප්ලයි වෙන්නේ නැති වේවි. ඒක මේ රටට ABC කියන රාජ්‍යයට විශේෂයෙන්ම ඇප්ලයි වෙනවා කියලා දැක්මොත් විතරයි ඒක ඇප්ලයි වෙන්න ඇත්තේ කියලා ඔයා හිතනවා. හරිද? හරි. ඇයි ඔයා එහෙම හිතන්නේ? වෙන දෙයක් කරන්න විදියක් නැහැනේ. නෑ ඒකට නෙමෙයි. ඔයා හිතන්නේ ඔයා කපටි වෙන්න ඕනේ. ඇයි? ඔයාට එතකොට පුළුවන් ඔන්න මොකක් හරි සිදුවීමක් කියලා හිතන්නකෝ. ලංකාවේ භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් රෝම ලන්දේසි නීතිය නෑ. හරි රෝම ලන්දේසි නීතිය ඔන්න ගොඩනගලා නෑ. එහෙම නීතියක් නෑ. දැන් එහෙනම් ඔයාට තියෙනවා විෂයක් සම්බන්ධ හිස්තැනක්. හරි 1700 වෙද්දී භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් නීතියක් නෑ. එහෙනම් ඔයා කියනවා භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් රෝම ලන්දේසි නීතියක් තියෙනවා නම් 1700න් පස්සේ හදලා තියෙනවා නම් ඒක ලංකාව නැත්නම් ABC කියන රාජ්‍යයට අදාළ වෙනවා කියලා විශේෂයෙන් දක්වන්නට ඕනේ. එහෙමනම් මම පිළිගන්නම් ඒක අදාළ වුණා කියලා. එහෙම දක්වලා නැත්නම් ඒ කියන්නේ මේ විෂය සම්බන්ධයෙන් හිස්තැනක් තියෙනවා. හිස්තැනක් තියෙනවා කියන්නේ මොකද්ද? ඔයාට පුළුවන් ඔයා දන්න ඉංග්‍රීසි නීතිය ඇතුල් කරගන්න. එහෙනම් පළවෙනි උපකල්පනය හදාගන්න ඒගොල්ලන්ගේ වාසියට. ඇයි? යටත් විජිතය ආරම්භ කරන අවස්ථාවේදී පැවතිච්ච නීතිය 100%ක් එනයින්ම ඇප්ලයි වෙන්නට ඇති. හැබැයි පස්සේ අලුතෙන් මොනවා හරි නීතියක් ගෙනාවා නම් ඒක යටත් විජිතයට හඳුන්වා දෙනවා කියලා විශේෂයෙන් දක්වන්න ඕනේ. එහෙම නැත්නම් හඳුන්වලා දෙන්නේ නැහැ. හඳුන්වා දුන්නේ නැහැ කියලා සලකනවා. ඒ කියන්නේ මොනවද? අර හිස්තැන් නැති වෙන දේවල් වලට ඒගොල්ලෝ දාන්න උත්සාහ කරනවා මොනවද? ඉංග්‍රීසි නීතිය. දැන් පැහැදිලිද නේද? ඔව් සර්. මේ එතකොට හිස්තැන් එහෙනම් ගොඩක් තියෙන්නත් ඇති සමහර විට නේද? ඔව් ඉතින් ඒක තමයි ලංකාවේ පොදු නීතිය බවට පත් වෙන්නේ. රෝම ලන්දේසි නීතිය, ඉංග්‍රීසි නීතිය, දකුණු අප්‍රිකානු නීතිය ඔය ඔක්කොම එකතු වෙලා ලංකාවේ අච්චාරුවක් වෙලා මේ අපිට වද දෙන්නේ. ඔන්න ඕක තමයි. හරි ඉංග්‍රීසි නීතිය විතරක් අපිට තිබ්බනම් හරි ලේසි. එක්ක රෝම ලන්දේසි නීතිය විතරක් තියන්න තිබ්බා. දැන් ඔක්කොම ඉගෙන ගන්න ඕනේ අපි. සිද්ධියෙන් සිද්ධියට අදාළ වෙන නීතිය පිළිබඳව වෙනස්. ඒ කියන්නේ සර් ඉංග්‍රීසි කාර්යයද මුලින්ම 54 ගහලා තියෙන්නේ. 54 කල් තියෙන ඉංග්‍රීසි ආකාශක තමයි. හරි 19යි 18 හරි. හරි දැන් ප්‍රශ්න තියෙනවද? හරි දැන් බලන්න ඕන්න දැන් කරොංචි හාමිරිය අංගුහාමි නඩු තීන්දුව. දැන් පැහැදිලිනේ මොකද්ද කරොංචි හාමි අංගුහාමි නඩු තීන්දුව කිව්වේ? දැන් බලන්න 674. හරි 1674. 1674
74 කියන්නේ 56ට කලින්ද පස්සේද? පස්සේ. 1000 දැන් විශේෂයෙන්ම මේක මේ 1600 මේක වෙන්න ඕනේ 1774 මට පොඩ්ඩක් ඒක බලලා මම දාන්න 674 මේකේ තියෙන ප්ලකාර්ඩ් එක මේ නව බතාවියානු ව්‍යවස්ථාව. අවුරුදු නැතත් කමන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න නව බතාවියානු ව්‍යවස්ථාවක් සම්බන්ධ තිබ්බේ යම් විවාහක කලත්‍රයකගෙන්. කලත්‍රයා කියලා කියන්නේ ස්පවුස් කියන එක. හරි. කලත්‍රයකගේ මරණයෙන් පසු අනෙක් කලත්‍රය අනාචාරයේ යෙදී සිටි පාර්ශවයන් විවාහය වීම තහනම් කර ඇති බවයි. සම්භායව විනිසුරුතුමා තර්ක කරනවා. මේක ඒතර ඉංග්‍රීසි නීතියේදී නෙමෙයි විසඳ ගන්න වෙන්නේ. හරි ඉංග්‍රීසි ජාතිකින් තමයි මේක විසඳන්න සිද්ධ වෙන්නේ. මේ ආරවුල ඇති වුණාට පස්සේ මේ රෝම ලන්දේසි යුගයේදී ඇති වෙච්ච ආරවුලක් නෙමෙයි. ඉංග්‍රීසි ජාතික විනිසුරුවරයෙක්ට සම්භායව විනිසුරුවට විසඳ ගන්න තිබ්බ ආරවුලක්. හැබැයි ප්‍රශ්නගත උනේ මොනවාද? බතාවියානු ව්‍යවස්ථාව. ඔහු කිව්වා මොකක්ද? ඉංග්‍රීසි උපකල්පනය මත යටත් විධියක් වීමෙන් පසුව කරන ලද කිසිදු ව්‍යවස්ථාවක් යටත් විධියට අදාළ විය යුතු බවට චේතනාන්විතවම හෝ වචන වලින් ව්‍යවස්ථාදායකගේ අභිප්‍රාය දක්වා නොමැත්තේ නම් එකී මූලධර්ම යටත් විධියට අදාළ කිරීම ව්‍යවස්ථාදායකගේ අභිප්‍රාය බව සිටිය නොහැකි බවත් එවැනි නීති යටත් විධියකට ඍජුවම අදාළ කර නොහැකි බවත්ය. එහෙනම් නවබතායන ව්‍යවස්ථාව ලංකාවට අදාළ කළේ නැහැ කියලා ඔන්න අර්ථ නිරූපණයට එනවා. හරි. රාමසාමි එරෙහි තම්බි නඩුවේදී උසාවිය ප්‍රකාශ කර ඇත්තේ ඕලන්දේ පොලී නීති ස්වභාවයෙන්ම හුදු දේශීය පනතක් වන අතර ඒවා මෙරට අදාළ කිරීමට ව්‍යවස්ථාදායකයේ චේතනාවක් නොමැති බවයි. හරි. ඒතර ඕලන්දේ නෙදර්ලන්තයේ ක්‍රියාත්මක වෙච්ච පොලිය සම්බන්ධ නීතිය. හරි ණයක් ගත්තොත් ණයට අදාළව පොලිය සම්බන්ධ නීති ඕලන්දේ තියෙන්නේ නැති ලංකාවට අදාළ කරන්න නැත්නම් ඒවා අදාළ කරන්න අවස්ථාවක් ඔවුන් උත්සාහ ගත්තේ නැහැ. හරි. එහෙනම් පළවෙනි උපකල්පනය පැහැදිලි වෙන්න ඕනේ. පළවෙනි උපකල්පනය වෙන්නේ යටත් විධියක් නිර්මාණය කරන අවස්ථාවේදී නෙදර්ලන්තයේ පැවතිච්ච සියලුම නීති ස්වයංක්‍රීයවම යටත් විධියට අදාළ වන නමුත් යටත් විධියක් නිර්මාණය කිරීමෙන් පසු නිර්මාණය කරන ලබන නීති එකී යටත් විධියට ප්‍රධාන වශයෙන් අදාළ වන බවට දක්වා නොමැත්තේ නම් මේ යටත් විධියට ඒක අදාළ වෙන්නේ නැහැ. හරි. ඔන්න ඕක තමයි පළවෙනි උපකල්පනය. දැන් පැහැදිලි කට්ටිය රේස් සෑන් කරන්න පළවෙනි උපකල්පනය. හරි. ප්‍රශ්න නැත්නම් අපි දෙවෙනි උපකල්පනයට යමු. ප්‍රශ්න තියෙනවද පළවෙනි උපකල්පනයේ? හරි. දෙවෙනි උපකල්පනය. ගුණසේකරයන් දක්වා සිටින්නේ ඇතැම් අවස්ථාවලදී ලන්දේසි ප්‍රඥප්තිවල යෙදීම සීමා කිරීමට අධිකරණ ඔවුන්ගේම ඉංග්‍රීසි නීති මූලධර්ම වලින් බැහැර විය. භාවිතාවට නොගැනීමෙන් අවලංගු වන්නේ වන ඉංග්‍රීසි ලන්දේසි නීති අවලංගු වන බව අධිකරණයේදී තීරණය කළ අතර එහිදී උපකල්පනය වූයේ අභාවිතාව මත නීති අවලංගු වන බවයි. හරි. දෙවනියට කිව්වා මෙන්න මෙහෙම උපකල්පනයක්. හරි කපටි උපකල්පන ටිකක් මේ තියෙන්නේ බලන්න. දෙවනියට කිව්වා ඉංග්‍රීසි ජාතිකයෙන් මෙන්න මෙහෙම කතන්දරයක්. යටත් විධියක් නිර්මාණය කරනකොට 100%ක්ම ස්වයංක්‍රීයව නෙදර්ලන්ත නීතිය ඇප්ලයි වුණාට ආදේශ වුණාට ඒ නීතිය දීර්ඝ කාලයක් භාවිතා කළා නැත්නම් අභාවිතාවට ගියා නම් ඒ අභාවිතාව හින්දාම ඒ නීතිය අවලංගු වෙනවා. හරි. යම් කරුණක් සම්බන්ධයෙන් නීතියක් පවතිනවා නීතිය අවුරුදු ගානකින් භාවිතා කරලා නැහැ. එහෙනම් ඒ නීතියේ භාවිතාවක් නැහැ. ඒ රෝම ලන්දේසි නීතිය අභාවිතාව හින්දා අවලංගු වෙනවා. අවලංගු වෙලා තියෙනවා නම් අන්න ලූප් හෝල් එකක් හිස්තනක් තියෙනවා. ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරගන්න පුළුවන් වෙනවා. මේගොල්ලෝ හැම තැනකදීම බැලුවේ ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරන්න පුළුවන් හිඩස් නිර්මාණය කිරීමක්. එහෙනම් දිවෙන උපකල්පනය තමයි යටත් විධියට ස්වයංක්‍රීය වශයෙන් නීතිය අදාළ වීම සිද්ධ වුණත් ඒ නීතිය අභාවිතාවට ගිහිල්ලා තියෙනවා නම් අභාවිතාව මත අවලංගු වන බවයි. හරි. අභාවිතාව හින්දා අවලංගු වෙනවා. භාවිතා නොකිරීම මත මොනා කරන්න සිද්ධ වෙනවද? අවලංගු කරන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒ කරුණ සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරන්න සිද්ධ වෙනවා. හරි. ඔන්න දෙවෙනි උපකල්පනය. බලන්න සිල්වා එහි බාලසූරිය හේදී ලසස් සීජේ ප්‍රකාශ කළේ යම් කරුණක් සම්බන්ධයෙන් ලන්දේසි නීතිය කිසි විටකත් යටත් විධියට හඳුනා දී නොමැති බව එය භාවිතාවට නොගැනීමෙන් අවලංගු කර ඇති බව හඳුන්වා දී තිබේ නම් එය සාධාරණ උපකල්පනයක් වන බවයි. හරි. හඳුන්වා දීලා තිබ්බත් නොතිබුණත් භාවිතා කරලා නැත්නම් අභාවිතාව හින්දා මොනවා වෙනවද? ඒ නීතිය අවලංගු වෙනවා. අභාවිතාවෙන් ඒ නීතිය යල් පැන යනවා, අවලංගු භාවයට පත් වෙනවා. හරි. පැහැදිලිද දෙවෙනි උපකල්පනය? දෙවෙනි උපකල්පනය පැහැදිලි කට්ටිය රේසන් කරා.
හරි. ඔය තියෙන්නේ උපකල්පන දෙකක්. හරි. දැන් ඔතනින් ඔයගොල්ලෝ ෂෝට් නෝට් එක දාගන්න කට්ටිය රේසන් කරන්න දැන්. ෂෝට් නෝට් එකක් ඔහොමම හදාගෙන යන කට්ටිය. හරි. ඒ හදාගෙන යන කට්ටිය සහ ඉස්සරහට හදන්න තියෙන කට්ටිය ඔන්න ඔතන තව උපකල්පන දෙකක් නඩු තීන්දුව දෙකක් නඩු තීන්දුව නම් අවශ්‍ය නැහැ. උපකල්පන දෙකක් ලියා ගන්න ඉඩ තියන්න. තුන්වන උපකල්පනය සහ හතරවෙනි උපකල්පනය කියලා සාමාන්‍යයෙන් ඔය ලියාගත්තු ප්‍රමාණයටම ඉඩක් තියාගන්න. මොකද ඒ උපකල්පන දෙක මම දෙන්නේ ඊළඟ පාඩමේදී. හරි. මෙතනදී නෙමෙයි මේ පාඩමේදී ඒ උපකල්පන දෙක දෙනවා. මොකද පාඩම් දෙකකදී තියෙන්නේ. නමුත් විභාගයේදී එක තැනකදී එක විදිහකට ප්‍රශ්නයක් අහන හින්දා ඒ ඊළඟ පාඩමේ තියෙන දෙකත් අපි ඔතෙන්ට දාගන්න ඕනේ මේ පාඩම කරන වෙලාවේදී. ඒ හින්දා 3 සහ 4 වෙනි උපකල්පනය කියලා තව උපකල්පන දෙකක් තියෙනවා. ඒ දෙක ඔතෙන්ට ඉඩ තියාගන්න මෙන්ෂන් කරලා මතක තියාගන්න. හරි. දැන් එහෙනම් පැහැදිලි ඉංග්‍රීසි ජාතිකයන් අමාරුවේ වැටුනහම ඉංග්‍රීසි ජාතිකයන් සෑම විටම පාහේ මේ රෝම ලන්දේසි නීතිය අදාළත්වය සීමා කරන ආකාරයෙන් ඔවුන් උපකල්පනයන් ගොඩනගාගෙන ඔවුන් හැම වෙලේම ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරගන්න උත්සාහ කරා. ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්න උත්සාහ කිරීමක් කළා. ඒ අනුව මොකද කළේ? ඔන්න ඉංග්‍රීසි නීතිය සම්බන්ධයෙන් හරි බ්‍රිතාන්‍යයේ ලංකාවේ යුක්තිය පසළීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති හරි 799 ප්‍රකාශය කැම්බලරේ හෝල් නඩු තීන්දුව 1801 යුක්ති සන්නස 1802 යුක්ති සන්නස 1833 1810 ඔය වගේ ගොඩක් තියෙනවා. අපි බලමු එහෙනම් මොනවාද මේ ප්‍රතිපත්ති. හරි. මේවා නම් කියව ගත්තත් ඇති ගොඩක් ලොකුවට බයි හાર્ට් පාඩම් කරන්න ඕනේ නෑ ආපහු ලියන්න වෙනවා. හරි බලන්න. 1799 ප්‍රකාශය. හරි. ඔන්න ඔතෙන්ට එනකම් දැන් පැහැදිලි කට්ටිය චුට්ටක් රේසන් කරන්න තරහ නැතුව ආයි. හරදරයක් තමයි ඔක හැම වෙලේම රේසන් කරන එක. නමුත් පොඩ්ඩක් කරන්න. මට ඔයගොල්ලන්ව බලා ගන්න බැරි හින්දා. හරි. බහුතරයකට පැහැදිලි. හරි. එහෙනම් අපි බලමු 799 ප්‍රකාශය මොකක්ද කිව්වේ. බලන්න. 1700 මේ තියෙන දා එතකොට යුක්තිය පසළීම සම්බන්ධයෙන් ඉංග්‍රීසි ජාතිකයන්ගේ තියෙන ව්‍යවස්ථාවන් ප්‍රතිපත්ති මොනවාද කියන එක 799 ප්‍රකාශය බ්‍රිතාන්‍ය ප්‍රකාශනයේ ලන්දේසි පාලන තන්ත්‍රය යටතේ පැවති නීති සහ ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාමට නීතිමය පදනම සැපයීය. 1799 ප්‍රකාශයේ පූර්විකාව සහ පළවෙනි වගන්තිය පහත පරිදි ප්‍රකාශ කර ඇත. ඒ උන්වහන්සේගේ කාරුණික ආඥාව වන බැවින් සහ උතුමාණන්ගේ කැමැත්තට සහ සතුටට තුල දැන් උතුමාණන්ගේ ආධිපත්‍යයේ ලංකාද්වීපයේ ජනාවාසවල ඕවා පාඩම් කරගන්න එපා නිකන් කියලා දාගන්න. හරි. ජනාවාසවල తాවකාලිකව යුක්තිය සහ පොලිසියේ පාලනයේ තත්ත්වයන් ඉඩ දෙන තරමට අප විසින් ක්‍රියාත්මක කළ යුතුය. හදිසි සහ අනපේක්ෂිත අවස්ථාවන්හිදී ප්‍රතිඵලයක් ලෙස හෝ එවැනි ප්‍රයෝජනවත් වන පරිදි එවැනි අපගමනයන් වලට යටත්ව පැරණි එක්සත් පළාත් රජයේ යටතේ පැවති නීති සහ ආයතන නියත වශයෙන්ම අවශ්‍ය සහ නොවැළැක්විය හැකි හෝ පැහැදිලිවම ප්‍රයෝජනවත් සහ ප්‍රියජනක ලෙසින් එතනින් පිටවීමක් සිදු කළ හැකි පරිදි වෙනස්කම් කිරීම එවැනි උපදෙස් වෙනස් කිරීම හෝ වැඩි දියුණු කිරීම වලට යටත්වය මෙහෙයවනු ලැබේ හෝ අනුමත කරනු ලැබේ. සරල අදහස එක පෙළියෙන් මතක තියාගන්න 1799 ප්‍රකාශයේ පූර්විකාව සහ පළවෙනි වගන්තිය ප්‍රකාරව එතෙක් පැවති නීති ආයතන එනයින්ම ඉදිරියට පවත්වාගෙන යන බවට ඉංග්‍රීසියෙන් සපත කරන ලදී. ඔය ලිව්වා නම් ඇති ඔය ඡේද නිකන් කියව ගන්න. ඔය තියෙන්නේ පූර්විකාව සහ පළවෙනි වගන්තියේ සාරාංශයක්. ඒ දීලා තියෙන වචන වලින්ම දීලා තියෙනවා. හරි. නැත්තම් සරල මත තියාගන්නේ නීති සහ ආයතන එනයින්ම මේ විදිහටම පැවතිච්ච ආකාරයෙන්ම මේ නීතිය ඉස්සරහට කරගෙන යනවා කියන එක. හරි. 799 ප්‍රකාශය. දැනටමත් ඔයගොල්ලෝ කැම්බල්ලරේ හෝල් නඩු තීන්දුව කොහොමද ක්‍රියාත්මක වුණේ? ඒකේ මූලධර්ම මොනවද කියලා දන්නවා. එතකොට ඒක ගැන මම සාකච්ඡා කරන්න යන්නේ නේ. හරි. ඒක අපි සාකච්ඡා කළා. බලන්න. 799 ප්‍රකාශයත් සමග ලන්දේසි රජය යටතේ පැවති නීති සහ ආයතන කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බවට ප්‍රකාශ කිරීමත් සමගම ලන්දේසි නීති, රෝම ලන්දේසි නීතිය සහ තේසලාමි නීති සහ මුස්ලිම් නීතිය වැනි පුද්ගල නීතීන් සකහා අඛණ්ඩ පැවැත්මක් සහතික විය. බ්‍රිතාන්‍යයන් ලංකාවේ යටත් විජිතයේ තම පාලනය ගෙන ගිය විට ඔවුන් කටයුතු කළේ මෙම යටත් විජිත මූලධර්මවලට අනුවය. කෙසේ වෙතත් යටත් විජිතවල යුක්තිය පසළීම පිළිබඳ මෙම මූලධර්ම පවතින නීති වෙනස් කිරීමට නව නීති හඳුන්වා දීමට කිරීතය දැතිය අයිතියට යටත් විය. මහාචාර්ය SWE ගුණසේකර සාවිත්‍රි ගුණසේකර හරි මැඩම් සාවිත්‍රි ගුණසේකර මැඩම් දක්වන්නේ නීතිය වෙනස්කම් හඳුන්වා දීමේදී අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටිය පහත පරිදි විය. බ්‍රිතාන්‍යයන් යටත් විජිතයක් අත්පත් කරගත විට
ඒ ඍජුවම බ්‍රිතාන්‍ය කිරීටයට පත් වූ අතර යටත් විද්‍යාවක් තුළ ඔටුන්න නියෝජනය කරන ආණ්ඩුකාරවරයෙකු පත් කරන ලදී. බ්‍රිතාන්‍ය රජුට යටත් විජිතය සඳහා නීති සම්පාදනය කළ හැක්කේ කවුන්සලේ නියෝග ලිපි හා ප්‍රඥප්ති හරහාය. නමුත් යටත් විජිත නියෝජිතය රාජ්‍යයක් පිහිටුවනු ලැබූ විට යටත් විජිත සඳහා නීති සම්පාදනය කිරීමේ බලය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පමණි. නිකන් ඕවා කියව ගන්න. මේ දේවල් අපිට එච්චර ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. ඔන්න ඔය ටික පොඩ්ඩක් කියව ගන්න. මම ආපහු මේක මේ වචනෙන් වචන කියවන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. උඩරට ගිවිසුම ඒකේ තියෙන වගන්ති ටික යුක්තිය 1801 ප්‍රඥප්තිය සහ 1833 ප්‍රඥප්තිය. හරි. මෙතනින් මට වැදගත්ම දේ තමයි අර රෝමලන්දේසි නීතියේ බතාවියානු ව්‍යවස්ථා නිර්මාණය වීම පැරණි බතාවියානු ව්‍යවස්ථා සහ නව බතාවියානු ව්‍යවස්ථා අතර වෙනස. ඒ බතාවියානු ව්‍යවස්ථා සම්බන්ධයෙන් 799 ප්‍රකාශය සහ කැම්බර්ලේ හෝල් නඩු තීන්දුවේ අදාළත්වය. ඒ ඔස්සේ ඉංග්‍රීසි ජාතිකයින්ට මුහුණ පෑමට සිදුවෙච්ච අභියෝගතාවයන් සහ අසීරුතාවයන්. ඒ මුහුණ පෑමට සිදු අභියෝගතාවයන් අසීරුතාවයන් හේතුවෙන් ඉංග්‍රීසි ජාතිකයින් විසින් අදාළ කරගන්නා ලද උපකල්පනයන්. ඒ ඔස්සේ ඔවුන් නිර්මාණය කරන ලද පරිපාලන සහ යුක්තිය පසලීමේ ප්‍රතිපත්ති මාලාවන් ව්‍යවස්ථාවන්. ඔන්න ඔච්චරයි ඔය පාඩම තියෙන්නේ. පාඩම පැහැදිලි කට්ටිය රේස් සෑන් කරා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. අපි ඔහොම පොඩ්ඩක් පේපර්ස් වලට චුට්ටක් බලමු අද දවසේ කරන්න පුළුවන්ද කියලා. හරි. බලන්න මම මේ නිකන් ගත්තේ මේ නිකන් ජස්ට් ගත්තු පේපර් එකක් දැන් 2025 අවුරුද්දේ කියන්නේ ගිය අවුරුද්දේ මැයි 14. හරි ගිය අවුරුද්දේ මැයි 14 තිබ්බ ෆයිනල් පේපර් එකේ කැට් වලටත් මේවා තියෙනවා නිකන් මම ගත්තේ මේ පළවෙනි පේපර් එක හම්බෙච්ච එක. හරි 7 වෙනි ප්‍රශ්නේ කියමු. හත්වෙනි ප්‍රශ්නේ කියවන ඔයගලන්ට පේනව නේද පාස් පේපර්ස්? මාව ඇහෙනවද ඔයගලන්ට? ඇහෙනවා සර්. අපිට පේනවා සර්. හත්වෙනි ප්‍රශ්නේ කියවන්නේ නම් මෙම ව්‍යවස්ථාව බතාවියානු ව්‍යවස්ථා ඕලන්දයේ නීති විද්‍යාව වෙනස් කරමින් සහ ප්‍රතිසංස්කරණය කරමින් බලාපොරොත්තු වූයේ ස්වදේශිකයන්ගේ හරයන්ට ගැලපෙන පරිදි සමාගමෙහි පාලනය සම්පාද කිරීමයි. ඉහත ප්‍රකාශ ඇසුරෙන් ලන්දේසි යුගය තුළ බතාවියානු ව්‍යවස්ථා ශ්‍රී ලංකාව තුළ අදාළ කරගත් ආකාරය පහදන්න. දැන් පහදාන්න පුළුවන් දැන් ඔයගලන්ට. හරි සරල ප්‍රශ්නයක් මේ අහන්න. හරි. බතාවියානු ව්‍යවස්ථා, ඒ කියන්නේ රෝමලන්දේසි නීතිය ශ්‍රී ලංකාව තුලදී විශේෂයෙන්ම බතාවියානු ව්‍යවස්ථා ආදාළ කරගත්තු ආකාරය කරංචිහාමි වර්සස් සංඝහාමි නඩු තීන්දුවෙන්ම තමයි මේ කොටේෂන් එක අරගෙනත් තියෙන්නේ. හරි ඉතාමත්ම පහසු ප්‍රශ්න පත්‍රයක් 2025 ප්‍රශ්න පත්‍රය. අපි කැට් 1 පේපර් එකකුත් පොඩ්ඩක් කරන් බලමු. ඕල් සිලබස් පේපර්ස් ටික තමයි මට මෙතන ගන්න පුළුවන්. නිව් සිලබස් එක කෝඩ් එක මතක නැහැ මට. පොඩ්ඩයි. ගාරම් බලමු 2019 කැට් 1 පේපර් එක. හරි. ඒකේ අහලා තියෙන්නේ උඩරට නීතිය. ඔව්. හරි. මේ කියවන බලන්න පළවෙනි ප්‍රශ්නේ. බ්‍රිතාන්‍යයන් බ්‍රිතාන්‍යයන් 1799 සැප්තැම්බර් 23 දින දරන ප්‍රකාශනය මගින්
නීත්‍යානුකූල අධිකාරීන් විසින් කරනු ලබන වෙනස් කිරීම් වලට යටත්ව පැරණි එක්සත් ප්‍රදේශ රජය යටතේ පැවති නීති හා ආයතන එලෙසම පවත්වාගෙන යන බවට ප්‍රතිඥා දෙන ලදී. අධිකරණය විසින් මෙම ප්‍රකාශනය ප්‍රකාරව ලන්දේසි යුගයේ ලංකාවේ බලපැවැත් වූ සියලුම ලන්දේසි ව්‍යවස්ථාවන්ට බලාත්මක භාවය ලබා දෙන ලදී. ව්‍යවස්ථා හා අධිකරණ තීරණ ඇසුරෙන් සාකච්ඡා කරන්න. මේ කොටේෂන් එකත් එක්ක එකගයිද ඔයගොල්ලෝ නැද්ද? මේ දීලා තියෙන කොටේෂන් එකත් එක්ක එකගද නැද්ද? එකක නෑ නේ සර්. ඇයි එකග වෙන්නේ නැත්තේ? මොකද සර් මේ ඒ විදිහටම නෙමෙයිනේ මෙයාලා උපකල්පන හදාගෙන ඉංග්‍රීසි නීතිය ඇතුළට රිංග ගන්න හිඩස් හදාගත්තා. එහෙනම් මොනවද? අන්තිම පේලියත් එක්ක අපිට එකග වෙන්න බෑ. ලන්දේසි යුගයේ ලංකාවේ බලපැවැත් වූ සියලුම ව්‍යවස්ථාවන්ට බලාත්මක භාවය ලබා දෙන ලදීද? නෑ සියලුම ඒවට දුන්නේ නෑ. විශේෂ කරලා හඳුන්වලා දුන්නේ ඒවා විතරයි. පැරණි නව බතායන අවස්ථාවල අදාළ කළේ. දෙවනි එකත් මොනවද? තාම උපකල්පන දෙකයි දන්නේ. මේ ප්‍රශ්නේ ලියන්න ඕනේ ඊළඟ ප්‍රශ්නේ ඊළඟ පාඩමත් කරාට පස්සේ. හරි? ඊළඟ පාඩමේදී තව උපකල්පන දෙකක් එනවා. ඒතකොට ඒ අනුව අපිට අවසාන වශයෙන් ගන්න පුළුවන් ලන්දේසි ව්‍යවස්ථාවන්ට බලාත්මක භාවය ලබා දෙන්නේ නෑ. හරි? අපි බලමු නිව් සිලබස් පේපර් එකකුත් අරගෙන බලලා අපි අවසන් කරමු බලමු අපි ඔයගලන්ට කරන්න පුළුවන්ද කියලා නිව් සිලබස් ප්‍රශ්න ටිකකුත් අපි අරගමු. එන්න බා මට කෝඩ් එක මතක නැහැ කැමේ ප්‍රශ්න ටිකක් එන්න. 36.1 legal system. හරි හරි. හරි thank you. හරි 2024 cat 1 එක පේපර් එකේ තියෙන්නේ. හරි. මම ඔයාලට දෙන්න තව පේපර්ස් තියෙනවා. එතන මම ඒක ස්කෑන් කරලා තියෙන එක දෙන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ බලන්න 1799 ප්‍රකාශය මගින් ලන්දේසි පාලන කාලයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර රෝම ලන්දේසි නීතිය පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍ය යටත්විත පාලනය පොරොන්දු විය. ඉහත ප්‍රකාශය ඇසුරෙන් බ්‍රිතාන්‍ය පාලන කාලය තුල රෝම ලන්දේසි නීතිය අදාළ කරගත් ආකාරය සාකච්ඡා කරන්න. ඔබගේ පිළිතුර ව්‍යවස්ථාපිත විධිවිධාන සහ විනිශ්චිත නඩු තීන්දුව ඇසුරෙන් පැහැදිලි කරන්න. දැන් පැහැදිලි කරන්න පුළුවන් ඕගලන්ට. උත්තරයක් ලියන්න තාම දන්නේ නැහැ. ඒක දැන් හිතන්න එපා. හරි. ඒක ගැන හිතන්න යන්න එපා. ඒක කරන්න බෑ. දැනට මතක තියාගන්න මේකට අදාළව කරුණු ටික දන්නවා. මේකට අදාළව කරුණු ටික ඔයගොල්ලෝ දන්නවා. ඒ කරුණු වලට අදාළව උත්තරේ ලියන්න ගොනු කරන්න ඔයගලන්ට හැකියාව තියෙනවා කියන එක ඔළුවේ තියාගන්න. අපි ඔය අවුරුද්දෙන් පොඩ්ඩක් බලමු. past papers final දෙකේ අවුරුද්ද 2025 අවුරුදු සිලබස් ෆයිනල් එක. හරි බලන්න. මේ හැබැයි මේ ප්‍රශ්නේ තනියෙන් කරන්න බෑ. ඊළඟ පාඩම් දෙකක් ඕනේ. රෝම ලන්දේසි නීතිය ශ්‍රී ලංකාවේ ශේෂ නීතිය වේ. නීතියේ මූලික මූලාශ්‍රය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධිවිධාන නොමැති විටකදී අධිකරණය විසින් මුලින්ම සලකා බලන විශේෂ නීතියක් මගින් පාලනය වන්නේ දෙයන්නයි. එසේ නොවීම නම් ඔවුන් රෝම ලන්දේසි නීතිය යොදා ගනී. ඉහත ප්‍රකාශය ඇසුරෙන් ශ්‍රී ලංකාවේ රෝම ලන්දේසි නීතිය ශ්‍රී ලංකාවේ නීති මූලාශ්‍රයක් ලෙස අදාළ වන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න. හරි. එහෙනම් ඔය පාඩම දැන් ඔයගලන්ට පැහැදිලි. කොච්චර වැදගත්ද කියන එක. හරි cat 1 වලට සහ ෆයිනල් එක්සෑම් එකේ ලකුණු 20ක ප්‍රශ්නයක්. හරි. එතන මේ පාඩම ඔන්න අපි අවසන් කරා මේ පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම legal systems වලට අදාළව හෙට මම පටන් ගන්නවා. මෙන්න මේ කොටස මම දැන් ටිකට් එක ඔයගලන්ට දාන්නම්. ඒකේ ඉතුරු කොටස. හරි. application of Roman Dutch law. හරි application එක කොහොමද කරන්නේ කියලා මේ ටියුට් එකේ තියෙන කොටසයි ඇත්තටම ඉතුරු කොටස ටියුට් එකේ නෑ. හරි එතකොට මේක විශේෂයෙන්ම මම මේක වැඩිපුරම කරනවා මේක ටියුට් එකකින් විතරක් ඉගෙන ගන්න එන්න එපා කරන්න බෑ. හරි මොකද ටියුට් එකේ කියවනේ හැමදාම පන්තියට එනවා මේ ටියුට් ඕන කෙනෙක් එක්ක ෂෙයා කරගන්න කිසි ගැටලුවක් නැහැ. ඔය ටියුට් වලින් කරන්න පුළුවන් දෙයක් නැහැ. හරි. එහෙනම් ඔය ටියුට් කියලා කියන්නේ නිකන් ටියුට් එකක් ඇතුලේ ලඝු වෙන්න කොටු වෙන්න උත්සාහ කරන්න එපා. හැම පැත්තටම විෂය කරුණු ගලාගෙන යනවා. ප්‍රශ්න අහනකොට හැම පැත්තෙන්ම අහනවා. ඕනම ප්‍රශ්නයක් කොහොම උත්තර ඇහුවත්
කොහොම ඇහුවත් උත්තර ලියන්නයි ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕන. හරි. ඒකයි දක්ෂතාවය කියන්නේ සහ නීතිඥවරයෙක්ගේ කටපාඩම් කරපු ගිරව් ටිකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයගොල්ලන්ගෙන්. හරි. ඒ හින්දා ඔය නෝට් පස්සෙම දුවන්න එපා. නෝට් එකෙන් පරිබාහිරව දෙයක් ඉගෙන ගන්නත් ඕනේ. ඒ හින්දා විශේෂයෙන්ම මේ පාඩමට සම්බන්ධ වෙන්න. මොකද ඔය නෝට් එකේ තියෙන ඉතාලම පොඩි කොටසක් විතරයි. හරි. තව ඉතුරු කොටස් ටික පන්තියේදී ආවරණය කරනවා. මොකද ඒක මම මේ සතියේ කියන නඩු තීන්දුව ටිකක් ලබන සතියේ වෙනස් වෙන්න පුළුවන්. ගිය අවුරුද්දේ කියපුවා මේ අවුරුද්දේ වෙනස් වෙන්න පුළුවන්. ඒවා වෙන්න පුළුවන්. එකම ටිකක් කියලා එකක් නැහැ. පැහැදිලි කිරීම පවා වෙනස් වෙනවා. ඒ කියන්නේ මූලධර්මය වෙනස් වෙන්නේ නැහැ. කරන විදිහයි වෙනස් වෙන්නේ. උදාහරණ ගන්න උදාහරණයි වෙනස් වෙන්නේ. එතකොට ඔය පාඩම් දෙකෙන් ඉගෙන ගත්තාම එක සබ්ජෙක්ට් එකක් ඔයගොල්ලන් ඉවරයි CAT 1. හරි. එතකොට හෙටින් ඉවර කරන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එක. CAT 1 වලට අදාළව එක ප්‍රශ්නයක් කොහොමත් ඔය පාඩම් දෙකෙන් එනවා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ කැන්ඩියන් ලෝ. හරි. එතකොට ඒකත් අපි කරන්න ඕනේ. මොකද සමහර අවුරුදු වල එක ප්‍රශ්නයක් විතරක් දීලා තනි ප්‍රශ්නය අනිවාර්ය කරනවා. හරි. එහෙමත් ලියන්න වෙනවා. ඒ හින්දා අපි දෙකටම ලෑස්ති වෙන්න ඕනේ. එක ප්‍රශ්නයකට අපි ඉවර කරගන්න පුළුවන්. රෝම ලන්දේසි නීතියේ අදාළත්වය සහ රෝම ලන්දේසි නීති බතාවින අවස්ථා සම්බන්ධ ප්‍රශ්නයට අපිට උත්තර ගොඩනගන්න පුළුවන්. මේ ටියුට් එකත් මම ඔයගොල්ලන්ට දාන්නම් දැන්. එතකොට ඒකත් හෙට print out අරගෙනම එන්න. එතකොට අපි ඒක හෙට සාකච්ඡා කරලා අවසන් කරමු. හරි. මොනවද ප්‍රශ්න තියෙන්නේ? ප්‍රශ්න තියෙනවද?